රෙකෝඩින් මම මෙහෙන් දාන්නේ ආ. ඔහින් නෙවෙයි දාන්නේ. මේ කම්පියුටරේට දාලා ඊට පස්සේ මම ඉතින් Google මේකට අප්ලෝඩ් කරනවා. හොඳයි. right. සංගායනා එක මම මේක කලිනුත් කරා. එදා කරා මේක. හැමෝම ඉන්න වෙලාවේ මම මේක කරා. නමුත් අපි මේකේ උත්තර ටික මාක් කරගෙන යමු. මේ අතර අපි අර ප්‍රශ්න පත්‍ර ටිකක් එනවනේ. මේ මම කියවන වෙලාවට නේද? ප්‍රශ්න පත්‍ර ටිකක් එනවා. ඒ ටිකත් එක්කම අපි ඊට පස්සේ එඩිට් කරගමු. දැනට මේ පාඩම් වලට අදාළව හදලා තියෙන ප්‍රශ්න මේවා. එතකොට අපිට කොහේවත් මේ හිස්තැනක් අඩුවක් එන්නේ නැහැ. හරිද? right. එහෙනම් අපි මුලින් ඉඳන්ම කරගෙන යමු. එතකොට අඩුවක් නැහැනේ. අර මෙහෙන් මැදින් කරනවට වඩා මුලින් ඉඳන් අපි කරගෙන යමු. හරි? එතකොට මේක තියෙන අය මේක අංක 1 පළවෙනි එක මේක කරගෙන යන්න කියලා මම ඔයාලට කියනවා. හරි? එහෙම යන්න. එතකොට අපි පිළිවෙලයි වැඩ. දැන් මේ ටික අපි බැලුවා තමයි. නමුත් මේක කරලා නැහැනේ. ඒ නිසා අපි ලස්සන පිළිවෙල කරගෙන යන්න. හොඳයි. බලන්න. ඉස්සෙල්ලාම තියෙන්නේ දැන් සංගායනා ටික ඔක්කොම අපි දැන් කරලා ඉවරයි. සමස්ත සංගායනා ටික ගමන් කරා. එතකොට කරාට දැන් මේ ටික කරනකොට ආයි පොඩ්ඩක් මතක් වෙනවා. හරිද? එතකොට ආයි නැවත වතාවක් මේ ටික අපිට බලාගෙන ගියාම කේස් එකක් ඇත්තෙම නෑ. ප්‍රශ්න පත්‍ර 20කට උත්තර ලියනවා කියලා කියන්නේ කිසිම අවුලක් නෑ ඊට පස්සේ. හරිද? මේ පාර බැජ් එකට තමයි හොඳටම තියෙන්නේ. ඒ කියන්නේ මම මේ ගොඩක් මේ මහන්සි වෙන්නේ මේ පාර බැජ් එකට. මේ පාර බැජ් එකට මම මෙච්චර මම නැගලුවේ නේ. හරිද? හරි, කමන්නේ. හැමදේම හොඳටයි. බලන්න. පළවෙනි එකට උත්තරේ එන්න ඕනේ මොකද්ද? පළවෙනි එකට උත්තරේ එන්න ඕනේ මොකද්ද? කියන්න බලන්න. ධර්ම සංගායනාවක් පැවැත්වීමට හේතුවක් නොවන්නේ. හාමුදුරුවනේ ඔව්. ස්ක්‍රීන් ෂෙයා ගන්න බැරිද? හා. කමන්නේ. මං කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මට විනාඩියක් දෙන්න එහෙනම්. අපෝ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? හරි. එතකල් අපේ දරුවෝ ඔය අංක 10 දක්වා මේ දාගන්න මේ ඔකට ගහගෙන ඉරි ටික ඉක්මනට ගහගන්න. දැන්ටම සමහරට ගහලා ඇත්තේ. බිම්සර ඉරි ගහලක් තියෙන දැන්ටම. නැද්ද? නෑ හාමුදුරුවනේ. නැත්ද? අනේ තීන් සුදු මහත්තයා ගහන්න. බර ගහන්න. එකට ගහන්න. එක පළවෙනි එකනේ. right. ඔය තියෙන්නේ දැන් යන්න. හරි. පේනව නේද? සාදේව? දැන් හරි නේද? හරි හාමුදුරුවනේ. හරි. ඕකේ දැන් තියා. නේද? ඒක ලස්සනයි නේ අරකට වඩා. හරි. බලන්න. මේක කියනවා අපිට මොකද්ද කියන්නේ? ධර්ම සංගායනාවක් පැවැත්වීමට හේතුවක් නොවන්නේ. ඔන්න අපි හේතු තුනක් තියෙනවා. එකක් නෙවෙයි. ත්‍රිපිටකයේ බුද්ධ වචනේ විනාශයට සිදුවිය හැකිව තිබූ අනතුරු වළක්වා ගැනීමට. ඒක හරි නේද? ඒක හරි. නොඑක් දුර්මත වලින් බුදුසසුන කිලිටි වීමට නොදී ආරක්ෂා කර ගැනීම. ඒකත් හරි. විවිධ රෝගාබාධ වලින් සසුන ආරක්ෂා කර ගැනීම. නේද? එකක් තිබුණේ නෑ වගේ නේද? සැබවින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය
කුමක්දයි සාකච්ඡා කොට සාමූහිකව එකඟතාවයට එතකොට මොකක්ද උත්තරේ? සදේව්. 3. ඔව්. උත්තරේ 3 වෙනි එක නේද? හරි දාගන්න ගහලා තියෙනවා නම් ඉරි ගහලා තියෙනවා හරි දාගන්න උත්තරේ 3 වෙනි එක. හරි? උත්තරේ 3 වෙනි එක. right. ඊට පස්සේ බලන්න. පළමු ධර්ම සංගායනාව පැවැත්වීමට ප්‍රධානම හේතුව. අනේ ඕක නම් දන්නවනේ අපි. මොකද්ද? වජ්ජිපුත්තක හාමුදුරන්ගේ ප්‍රශ්නේද? සසුනේ විනය ගැටලුද? සංඝයා අතර දුර්මත පැතිරවීමද? සුභද්‍ර හාමුදුර. සුභද්‍ර හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ තමයි පළවෙනි සංගායනාවට බලපෑ. අපි දන්නවා ඈ. ඒක අපි දන්නවා. හොඳයි. සමාවෙන්න 2 සමාවෙන්න 3. පළමු ධර්ම සංගායනාවට දායකත්වයේ දැක්ුවේ නේද? කවුද? මගධාධිපති බිම්බිසාර රජුරෝ. එහෙමද? මගධාධිපති බිම්බිසාර රජුරෝ නේද? එහෙමද? නෑ. එයාගේ පුතා අජාසත් රජුරෝ නේද? අජාසත් රජුරෝ. දෙවන ධර්ම සංගායනාවට ගත වූ කාලය කොච්චරද? දෙවන ධර්ම සංගායනාවට ගත වූ කාලය කොච්චරද? අන්න දැන් මතකෙට එන්න ඕනි. පළවෙනි එක මාස කීයද? පළවෙනි එක මාස 7යි. දෙවෙනි එක කීයද? තීක්ෂි දෙක කීයදනේ? මාස 8යි. 8යි. මාස 8යි නේද? මාස 8යි. තුන්වෙනි එක මාස 9යි. අද තියාගන්න පිළිවෙල තියෙනවා නේ. මාස 7යි, මාස 8යි, මාස 9යි. නේද? එහෙමයි. right. හොඳයි. යක්. එතකොට උත්තරේ එන්න ඕනේ 4 වෙනි පැටිය. හොඳද? බලන්න. සත්ත්‍ය සතිකා සංගීතය නමින් හැඳින්වෙන්නේ කීවන ධර්ම සංගායනාවද? මොකද්ද මේ අහලා තියෙන්නේ? සත්ත්‍ය සතිකා. අපෙන් අහලා තියෙන්නේ සත්ත්‍ය සතිකා සංගීතය කියලා හඳුන්වන්නේ මොකක්දයි කියලා අහන්නේ. මේක පුළුවන් නේද මේ මෙව්ව කරන්න? මෙව්ව කරන්න කියලා කියන්නේ මොකද්ද? මේක අපි ඒක දාමු my favorite color නිල්. මේකට ඇවිල්ලා සුභද්‍ර හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ මේකට ඇවිල්ලා හරිනේ සත්ත්‍ය සතිකා සංගීතයට අහන්නේ මොකද්ද? සත්ත්‍ය සතිකා සංගීතය නේද? සත්ත්‍ය සතිකා සංගීතය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. හරිද? අපෙන් අහන්නේ ඒක. මොකද්ද සත්ත්‍ය සතිකා සංගීතය කියලා කියන්නේ? මේ සත්ත්‍ය සතිකා. මොකද්ද සත්ත්‍ය සතිකා කියලා කියන්නේ? දැන් අපි පංච සතිකා කිව්වා. මොකද්ද? පංච සතිකා. පංච සතිකා කියලා භික්ෂුන් වහන්සේලා කීයක් සම්බන්ධ වෙච්ච ඉන්නද? 500. 500ක් නේද? පංච කියන්නේ 5, සතිකා කියන්නේ 100. සත කියලා කියන්නේ 100. සත වර්ෂ කියලා කියන්නේ එහෙනම් පුතා සත්ත්‍ය කියන්නේ කීයද? සත්ත්‍ය කියන්නේ සත්ත්‍ය පංච පහනම් සත්ත්‍ය කියවෙනද උඩ? 700. 700. එතකොට සත්ත්‍ය සතිකා භික්ෂුන් වහන්සේලා 700 නමක් සම්බන්ධ වුණේ කීවෙනි සංගායනාවටද? දෙවන සංගායනාව. දෙවන ධර්ම සංගායනාවට නේද? 2 සත්ත්‍ය සතිකා සංගීතය කියලා කියන්නේ දෙවන ධර්ම සංගායනාවට. හොඳයි. උත්තරේ දෙවන ධර්ම සංගායනාවට. හොඳයි. අටලොස් නිකාය බිහි වූ ධර්ම සංගායනාව පැවැත්වුවේ කොහේද? ඔන්න කේස් එකක් එනවා. මොකක්ද අහන්නේ?
අටලොස් නිකායකට බෙදුණා. ඒ බිහි වෙච්ච ධර්ම සංගායනාව මොකක්ද කියලා අහන්නේ. අවුල්නේ. මොකද්ද? දැන් අපි කියන්නේ වජ්ජිපුත්තක හාමුදුරුවෝ මං එදා කිව්වනේ. නේද? දෙවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මොනවාද? තේරීයයි මහා සාංගික කියලා දෙකකට බෙදුණා. බෙදුණාන් පස්සේ මොකද උනේ? මහා සාංගික සෙට් එක නැත්තම් ඒ ස්වාමීන් වහන්සේලා ගියා ගලෝගෙන පිරිසක් එක් කරගෙන ගියා. ආන් යාලා තමයි නිකාය නේද? අටලොස් නිකායකට නිකාය 18කට යාලගේ බෙදුණා. හරිද? නිකාය 18කට. එතකොට ඒක පැවැත්තු ඒ නිකාය 18කට සිද්ධි සම්බන්ධ සිද්ධිය මොන සංගායනාවෙන් පස්සේද කීවෙන්නේ? බලන්න කොහේ පැවැත්වු සංගායනාවෙන් පස්සේද? මාතලේ අලු විහාරේ නෑ. මාතලේ අලු විහාරේ හතරවෙනි සංගායනාව. මේ තේරවාදී හතරවෙනි සංගායනාව. ඒක නෑ. අශෝකාරාමේ විශාකාමානු මොකද පුතේ? විශාලා විශාලා මහනුවර කොහෙද? වාලුකාරාමේ. එහෙමද? එහෙමද? කියන්නකෝ කට්ටිය. මෙතුලි කියන්න බලන්න. කියන්න ඉතින්. අනේ ළමයෝ. දෙවෙනි එක දෙවෙනි එකද? එහෙමද? දෙවෙනි එකට තියෙන එකද? මොකද්ද? ඔව් විශාලා මහනුවර වාලුකාරාමේ තමයි දෙයියනේ. අනේ ඔන්න වගේ අපේ මොලේට සමනල්කට වැටෙන ප්‍රශ්න අහනවා ඈ. හරිද? ඒ කියන්නේ එකපාරට රමුතු එක කතන්දර වලින් අහනවා. දැන් එන ප්‍රශ්න එහෙමයි ආ. හරිද? වෙනස් වෙන්නේ නැහැ. right. මේක මොකද්ද වැටලා තියෙන්නේ මගුලා? මෙතන මකන්න පුළුවන් නේ. හරි. බලන්න සරස්වතවාදී භික්ෂූන් සහභාගී වූ සංගායනාව පැවැත්වුවේ කිනම් රජුගේ රාජ්‍ය කාලයේද? සර්වස්තවාදී. අපි කියනකොට මහායාන කියලා. අන්න මහායාන සංගායනාව පැවැත්වුවේ මොන රජුරුවන්ගේ කාලෙද? කනිෂ්ක, ධර්මාශෝක, අශෝක ධාතුසේන රජුරුවත් ඉන්නවා. පැත්තකට මේ ධාතුසේන රජුරුවත් ඉන්නවා. මොන රජුරුවන් කාලෙද පුතේ? සරස්වතවාදී මහායාන සංගායනාව කනිෂ්ක රජුරුවන්ගේ කාලේ. හරිද? කනිෂ්ක රජුරුවන්ගේ කාලේ. හොඳයි. වලගම්බා රජු සමයේ සිදු කළ සංගායනාව හැඳුන්වන නම ඔක නිතරම අහනවා. මොකද්ද කියන්නේ අපි ඒකට? මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? සේතික මොකක් කියලාද කියන්නේ සුදු මහත්තයා? වලගම්බා රජුරුවන්ගේ කාලේ දිනෝලි මොකක් කියලාද කියන්නේ? දිනායා මොකක් කියලාද කියන්නේ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. කෝ පුස්තකාරූඪ සංගීතය නේද පුස්තකාරූඪ සංගීතය කියලා තමයි කියන්නේ ඒකට නේ. ඇයි මේ පුස්තකාරූඪ කියන එකේ තේරුම මොකද්ද? පුස්තක ආරූඪ නේ පොත්වල ලියපු හින්දා නේද? පොත්වල ලියපු හින්දා මොනවාද ධර්මයෙන් පොත්වල ලියපු හින්දා තමයි සංගායනාව එහෙම කියන්නේ. තෙවන ධර්ම සංගායනාවට සහභාගී වූ ප්‍රමාණය කවුද? විසුණු වහන්සේලා ප්‍රමාණය කොච්චරද? ඒක ඒ නමින්ම හඳුන්වනවා. කොච්චර සම්බන්ධ වුණාද? පළවෙනි එකට 500යි. හරි. දෙවෙනි එකට 700යි. හරි. තුන්වෙනි එකට කීයක් සම්බන්ධ වුණාද? 1000ක් 1000යි. මොකද්ද නම? මොකද්ද නම? පළවෙනි එක පංච සතිකා, දෙවෙනි එක සත්ත්‍ය සතිකා, තුන්වෙනි එක
සාහස්සික I again. සාහස්සික නෑ. චුට්ටක් වෙනස් වෙන්න ඕනි. වෙනස් වෙන චුට්ටක් වෙනස් වෙන්න ඕනි. ආගේ උත්සාහය සාර්ථකයි. හාමුදුරුවනේ හතේ උත්තරේ මොකද්ද? හතේ උත්තරේ ඉතින් සරස්වතවාදී භික්ෂුන් වහන්සේලා භික්ෂූන් සහභාගී වූ සංගායනා පැවැත්වුවේ කිනම් රජුගේ කාලේද මේ තියෙන ගහලා කනිෂ්ක රජුරන් කාලේ. හරි. පොතේ සාහස් නේ පෙටි හොඳ අපි කියන්නේ සහස්ස කියලා කියන්නේ 18. සහස්ස සතිකා ටික තියෙනවා ලියා ගන්න අමතක වෙනවා නම් සහස්ස සතිකා 1000 ඉස්සරහින් ලියා ගන්න. සහස්ස සතිකා සංගීතය. හරිද? වික්ෂුන් වහන්සේලා 1000ක් සම්බන්ධ වෙච්ච හින්දා. සහස්ස සතිකා. සහස්ස කියන්නේ 18. උත්තරේ 4. right. සිව්වන ධර්ම සංගායනාවෙන් ඇති වූ මූලික ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ මොන සංගාය? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නේද? හොඳයි. right. යම් බලන්න ආරි. දැන් මේකේ ස්ටැම්ප් පුරවමු. ඔය එක විදිහට මම රස මේව කරා. ඇයි ඉතින් නේද? එක හැම සාමාන්‍ය විදිහට ඕනිත් නෑනේ අප්පා නේද? දැන් ඉස්සරහට එනේ වගේ යා කරන්නත් දාලා තියෙන්නේ. හොඳයි එහෙම. මේ දැන් මේකේ තියෙනවද දන්නේ ඔය චිත්‍ර එහෙම පාට කරන්න මම පොඩ්ඩක් අර ඒවත් දැම්මා. හොඳයිනේ නේ. ඔය නිකන් ඉල්ලට ඔහරි කරා. ස්ට්‍රස් වෙන වෙලාවට මම දැම්මද කොයිද මම කොලෙසක් වගේ දාලා ඉතින් දැන් මතකයි පොඩියට. මේකේ හරි අනිත් විදිහට. ආඩම් කරන වෙලාවට කියන්නේ ඔළුව අවුල් වගේ වෙලාවට ඒ වගේ එකක් චිත්‍රයක් ලස්සනට පාට කරා. හරියනවා. ඔළුව අවුල් වෙන්නේ නැහැ කාගේත් එහෙම නෙමෙයි. ඉතින් අපිට තියෙනනේ පොඩි මානසිකනේ. තාම නෑ මානසික ස්ට්‍රස් එක ලැබුණේ. තව තියෙනවා ඉස්සරහට. ස්ට්‍රස් ඇති වෙන්නේ නැතිව වැඩ කරගමු අපි. පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් ටීක් පසුවය. ටීක් කියන දන්න මොකක්ද දෙන්න ඕනි? කියන්න බලන්න. තෙමසකට පසුව. තෙමසකට පසුවය. තෙමසකට පසුවය. නේද? නැත්තම් 3 මාසයකට පසුවය. මාස 3කට පසුවය. ඔය තුනෙන් ඕන එකක් කියන්න පුළුවන්. තෙමසකට පසුවය, 3 මාසයකට පසුවය, මාස 3කට පසුවය. මොකක් ලිව්වත් උත්තර හම්බ වෙනවා. සමාවෙන්න ලකුණු හම්බ වෙනවා. උත්තර හම්බ වෙනව නෙවෙයි. ඒකට මෙතනට එන්න ඕනේ නේද? 3 මාසයකට පස්සේ කියලා එන්නේ. මේක තුන විතර දාන්නේ. හරි. ඒට මූලිකත්වයේ ගත්තේ හිස්තනක් රහතන් වහන්සේය. සමාවෙන්න විසින්. මොන හාමුදුරුවෝද? මහා කාශ්‍යප ආකාශ මහරහතන් වහන්සේ. දැන් ඔය පුංචි තැන ඉඳලම ඔක දාලා තියෙන්නේ. ඔවා අමතක චුට්ටක්වත් අමතක කරන්න එපා. එතකොට සම්පූර්ණ අපි කියන්නේ කම්ප්ලීට්ලි ඩන් කියලා. දෙයට මේක ඉවර කරගන්න පුළුවන්. එතකොට ඔය පුංචි ඉඳන් ඒ වගේ දැන් දාලා තියෙන එකයි. නැත්නම් තමයි ඔය මේවත් වැඩද කියලා හිතනවනේ. නෑ කමන්නේ. ඒ වැඩ තමයි සමහරවිට අමතක වුණාම. හරිද? එම ධර්ම සංගායනාවට දායකත්වයේ දැක්වූයේ කියමු අජාසත් රජු. නේද? කී ගමනක් දැව කියවද නේද? අමතක වෙන්න හේතුවක් නෑ එතකොට. හිස්තනක් පළමු ධර්ම සංගායනාව අන්න චුට්ටක් පොඩි කරමු අපි. මොකද්ද? හිස්තනක් පළමු සංගායනාව පැවැත්වීමට හේතුව විය. කාගේද? සුභද්‍ර හිමිගේ නේද? අභද්‍ර වචනය කියලා කිව්වත් කමක් නෑ. හරිද? අමතක වෙනවා නම් ඒක කිව්වට කමකුත් නෑ. එහෙම නැත්තම් සුභද්‍ර හිමියන්ගේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් දාන්නේ නොමනා කියන්නේ වැරදි ක්‍රියාකාරකම්. ඔව් නේද? නොමනා ක්‍රියාකාරකම
නොමනා ක්‍රියාකලාපය, වැරදි ක්‍රියාකලාපය. එහෙම. හරි. මේවා ටියුට් තියනයි ලියා ගන්න ඕනේ. අනිත් අය ආමුදුරනේ පැටියෝ අර 12 වෙනි එකට මොකක්ද දෙන්නේ? ඒට මූලිකත්වයේ ගත්තේ පළවෙනි ධර්ම සංගායනාවේ මූලිකත්වයේ කවුද ගත්තේ කවුද ඕනේ? දන්නේ. සෝතු කෙල්ලේ පළවෙනි එකට සංගායනාවට මූලිකත්වයේ ගත්තු හාමුදුරුවෝ මට නම කියන මේ කෙල්ලගේ මෙතුලි. මං හිතුවා හරිද? හරි මතක නෑ ඉතින්. දැන් හරි මන් දැන් මොකද්ද කිව්වේ? දැන් බෑන්නද මං? බැන්නේ නෑ. හරිද? මොකද්ද? හාමුදුරුවෝ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මම මේ ලිව්වා මේ මහා කාශ්‍යප කියලා ටිකක් ලිව්වා. පේන්නේ නෑනේ මේක. පොඩියට මාව පේන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තේරුණා? හරි නේද? මෙතුලි. අන්න හොඳයි. එහෙම අහන්න ඕනියා. ඒ කියන්නේ මෙහෙමයි. මම මේ කාවවත් පහත් කරන නෙවෙයි යා. හැමෝගෙම දැනුම පොතේ එක වගේ නෑ. හරිද? ඒ නිසා ඒ ගැන මුකුත් හිතන්න එපා කවුරුත්. නොදන්න දේ අහන්න අනිවාර්යෙන් අහන්න. පස්සේ ඒවා පස්සට තියාගන්න එපා නොදන්නව නම් ආයි අහන්න. මොකද කෙනෙක්ට ලොකු දේවල් මතකයි කෙනෙක්ට පුංචි දේවල් අමතකයි. එහෙම එකක් නෑ. හරි? ඒ නිසා ඕන දෙයක්. මේකට ආවේ මේකට නම් මේක ඉවර කරගෙන යන්න ඕනේ. එච්චරයි. හොඳයි. අනේ මහන් මම හරි කැමති මත් එහෙම කතා කරනවා. හරි. හොඳයි. 15 නේද අපිට තියෙන පුතේ? ඔව් 15. ඔව් හාමුදුරුවෝ. හරි පුතේ. බලන්නකෝ. රජගහනුවර වේභාර පර්වතය පාමුල හිස්තනක් පළමු සංගායනාව පැවැත් වූ අතර එයට මාස හිස්තනක් ගත විය. පර්වත පාමුල කොහෙද? මොකක්ද වෙනව ඉතින් කැල? සප්තපර්ණි ගුහාද්වාරය අභියස. අන්න හරි නේද? සප්තපර්ණි ගල් දොර අර අපිට ගල් ගුහා ද්වාරය කපන්නේ නේද? චුටි පුතේ ආකාශ සප්තපර්ණි ගල් දොර අන්න හරි සප්තපර්ණි ගල් දොර කමන්නේ නැත්තම් සප්තපර්ණි ගල් අපේ පුත මේක දුව කිව්වේ ගල් ద్వාරය කමන්නේ හරිද එන්න ඕනේ සප්තපර්ණි කියන මේ ගල් දොර ගාව සිද්ධ කරා කියලා කියන තමයි ඒක අපි එසනේ ලොකු මණ්ඩපයක් හදලා එහෙම එතකොට එන්න ඕනේ මොකද ආයි කියමු රජගහනුවර වේවහර පර්වතේ පාමුල සප්තපර්ණි ගල් දොර අභියස කියලා ලියා ගන්න. චුට්ටක් ඉඩමදි කමන්න ලියා ගන්න. සප්තපර්ණි ගල් දොර අභියස. කියලා ලියා ගත්ත නේද කවුද අපේ මෙතුලි? හරි. අන්තිම එකට ඒකේ 7ක්. අන්න හරි. මාස 7ක් ගත විය. මාස 7ක් ගත විය. දැන් ඉතින් ඔය කියපු ඒවත් එක්ක ආයි පළවෙනි එක කරුණ අමතක වෙන හේතුවක් නෑ. හරිද? දැන් ඔකේ අන්තිමේට දෙනවා ඊට පස්සේ සාරාංශය. අතන ලියා ගන්න. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මම අනිත් ළමයිට කරේ එහෙම. ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒක තමයි මම අහන්නේ. ඉන්නකෝ. ආන ඔක්කොගෙම නෑ. හරිද? 16 හිස්තනක් පළමු සංගායනාවට සහභාගී වූ භික්ෂූන් වන අතර එයට හිස්තනක් පිරිස සහභාගී විය. කවුද? ආනන්ද උපාලි තෙරුන්. අන්න හරි. ආනන්ද උපාලි තෙරුන්. දැන් මහා කාශ්‍යප හඳුරු ගැන කියනවනේ. ඊට අමතරව ප්‍රධාන දෙන්නා තමයි ආනන්ද මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ. ඇයි දන්නවද පුතේ හේතුව? උපාලි හාමුදුරුවෝ තමයි විනයදර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිටියේ. අන්න හරි. නේද? එතකොට විනය සංගායනා කරේ. අර තියෙනවානේ වාක්‍යයක් අපිට තියෙනවා. විනයෝ නාම සාසනස්ස ආයු
නේද? විනයෝ නාම ශාසනස්ස ආයු කියලා තියෙනවා මේ වාක්‍යයක්. පදයක්. බුදුහාඳුරෝ පනවපු කාරණාවක්. විනය නම් ශාසනයේ ආයුසයි. විනය තිබුණොත් තමයි ශාසනය පවතින්නේ කියලා කියන කතාව තමයි කියන්නේ. හරිද? ඒක අදට ගොඩාක් ගැලපෙනවා. මම ඊට වඩා කියන්නේ. හරිද? විනය නම් ශාසනයේ ආයුසයි. එතකොට අන්නේ කාරණාව මුල් කරගෙන පළවෙනි සංගායනාවේදී මුලින්ම සංගායනා කරේ විනය කියලා කියනවා පුතේ. විනය තමයි ඉස්සල්ලාම විනය තිබුණොත් තමයි ශාසනය රැකෙන්නේ. ඒ නිසා විනය ශාසනයේ ආයුසයි කියලා ඒ පදනම මත ඉඳගෙන ඉස්සල්ලාම කවුද උපාලි හාමුදුරුවෝ විනය සංගායනා කරා. නැත්නම් විනය සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒක අනිත් අය ඊට පස්සේ සජ්ජායනා කරා. ඊට පස්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ විසින් අන්න නේද? සූත්‍ර තියෙන සියලු දේශනාවල් උන්වහන්සේ සංගායනා කරේ. හරිද? එතකොට ඒ අතර ප්‍රධාන දෙන්න කවුද? මේ උපාලි හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝ. හරි? උත්තරේ එන්න මොකද්ද එතකොට? උත්තරේ එන්න ඕනේ ආනන්ද නැත්නම් උපාලි ආනන්ද තෙරුන් හෝ ආනන්ද උපාලි තෙරුන්. ආනන්ද උපාලි තෙරුන්. පළමු සංගායනාවට සහභාගී වූ භික්ෂූන් වන අතර එයට කීයක්ද සම්බන්ධ වුණේ අපි කිව්වා. පොතේ 500ක් වැටියෝ නේද? 500ක් කියලා දාගන්න 500ක් විතර සම්බන්ධ වුණා. හරිනේ? right. හොඳයි ෂෝ. ඊට පස්සේ පළමු සංගායනාව හඳුන්වන නම මම ඉස්සලක් කිව්වා මේ තියෙන්නේ. මොකක් කියලාද කියන්නේ? පංචසතිකා. දැන් පංචසතිකා ඇහුණා 5-6 වතාවක්. ජීවිතේටම අද ඇහුවත් පාඩම් හිටින්න ඕනේ. ජීවිතේටම අද ඔය ගැන ඇහුවත් පාඩම් හිටින්න ඕනේ. හරිද? ඇරි වෙන්න හේතුවක් නැහැ. බැරි වුණොත් තමයි. ලා ගන්න. හරි බතේ වරන්නකෝ. හරි. කීයක් තියෙන්නේ අපිට? හරි. 18 නේද? දෙවන ධර්ම සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් හිස්තනක් පසුවය. කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 100කට පස්සේ. 100කට පස්සේ. ඔව් 100කට පස්සේ. හොඳයි. අවුරුදු 100කට පස්සේ. හරි. මේකට නේද? 100 එන්න ඕනේ. ඒක පේන්නේ ටිකක් ලොකුට දාමු. හරි. ගන්න ඕනේ නේද? තියෙනව නේද මොනවද මේ අතේ තියාගෙන මේකට සම්බන්ධ කරලා ලියන්න පුළුවන් ඒවා තියෙනව නේද? මොකක්ද ඒකට කියන්නේ? මොකක් ඔය පෑඩ් කතාවක් තමයි කියන්නේ. ඒක ලේසි නේ. ඔහොම දාලා ලියන්න පුළුවන් නේ. මෙහෙම බලන්න මට මේක කතන්දරේ තේරෙන්නේ. හරි. එයට මූලිකත්වය ගත්තේ මහරහතන් වහන්සේ විසිනි. කවුද මොන හාමුදුරුවෝද? දෙවෙනි එකට මූලිකත්වය ගත්තේ සබ්බකාමී මහරහතන් වහන්සේ. කවුද? සබ්බකාමී. අන්න හරි පුතේ නේද? සබ්බකාමී. එයට මූලිකත්වය ගත්තේ සබ්බකාමී මහරහතන් වහන්සේ. තව තියෙනවා තව ඊට අමතරව පුතේ අපින් ඇහුවොත් ඒ ගැනත් තියෙන බලන්න. නෑ. හරිද? සබ්බකාමී යස රේවත. කවුද? පොඩ්ඩක් වරහනක් දාලා ඔය උඩින් ලියාගෙන තියාගන්න. ඒකට තව අර සංගායනාවට වගේම පළවෙනි එකට වගේම දෙවෙනි එකේ තව මූලිකත්ව කියන්නේ බාර දూరుත් කියන්නේ මොකද? ඒ කියන්නේ ප්‍රධානත්වයේ දරාගෙන හිටපු හාමුදුරුවෝ යස හාමුදුරුවෝ රේවත මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගෙත් යම් තමහල්ලාට ඉතින් කියන්න බෑ මොන කොහින් අහයිද අපි දන්නේ නැහැනේ. ඒකත් මතක තියාගන්න. ඒක දැන් ඔය අභිනව ශාසන වංශ කියලා පොතක් තියෙනවා. හරිද? ඔය ඒකේ තියෙන ඔය සංගායනා ගැන හොඳට. ඒකේ තියෙන්නේ සබ්බකාමී යස රේවත. සාල්හ කියලා මහරහතන් වහන්සේ කෙනෙක් ගැනත් තියෙනවා. හරිද? නමුත් ප්‍රසිද්ධියට තියෙන්නේ සබ්බකාමී යස රේවත. ඒකෙත් මූලිකත්වය වැඩිමල් හාමුදුරුවෝ තමයි සබ්බකාමී හාමුදුරුවෝ. ඒකයි උන්වහන්සේ ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන කියන්නේ. මොකද ඔකේ
මේ කවුද? රේවත යස හාමුදුරුවනේ අර ගියා කියන්නේ වජ්ජපුත්ත හාමුදුරුවනේ පන්සලට. හරිද? උන්වහන්සේනේ ගියා කියන්නේ ගිහිල්ලා බැනලා හරිද? ඇවිල්ලා තියෙන්නේ. හරි. එම සංගායනාවට දායකත්වයේ දැක්වූයේ හිස්තනක් රජුව. මොන රජුරෝද? නේද? කාලාශෝක රජු නේද? කාලාදිශෝක විසුතං කියලා තියෙන්නේ. කාලාශෝක රජු. නේද? කාලාශෝක රජු. 19ට උත්තරේ නෑ. සමා වෙන්න 19ට නෙමෙයි 20ට. 20ට උත්තරේ කාලාශෝක රජු. 21 ලොකු හිස්තනක් දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික හේතුව විය. කියමු බලන්න. වජ්ජිපුත්තක හිමියන්ගේ අකැප දස වස්තු අන්තිම පදේ වෙනස් වෙන්න ඕනි. වජ්ජිපුත්තක හිමියන්ගේ දස අකැප වස්තු. හරිනේ? හොඳයි යා. තීක්ෂ නේද? උත්තර දුන්නේ තීක්ෂ නේද? ඔව් හාමුදුරනේ. මොකද මේ පාරක්කු කියලා. හරි හොඳයි. එහෙනම් හැමෝම උත්තර දෙන්න. මේක තමයි හොඳ. මොකද මට මේ අර උඩින් අර අනිත් වෙලාවට වගේ පේන්නේ නැහැ. මෙතන පොඩියට වැටලා තියෙනවා. ඒ නිසා ඉතින් මට ඔක්කොම කියන්නේ නම කිව්වොත් ඉතින් අහනම එහෙම නෙවෙයි. අර ඔක්කොම ටික පේන ස්වරූපෙ චුට්ටක් අඩුයි කතා කරන්න. එහෙම හොඳයි කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කාටවත් මේ වීඩියෝ එක කරන්න කියන්නෙත් නැහැ. ඔහොම කතා කරා. ඒක තමයි හොඳ. හරි. හරිනේ වජ්ජිපුත්තක හිමියන්ගේ දස අකැප වස්තුව දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික හේතුව විය. හරි. 22 යන ස්ථානයේ දෙවන ධර්ම සංගායනාව පැවැත් වූ අතර එයට මාස හිස්තැනක් ගත විය. කොහෙද? විශාලාමහනුවර වාලුකාරාමේ. අන්න හරි. විශාලා මහනුවර වාලුකාරාමය. වාලුකාරාමය. කොහෙද? විශාලා මහනුවර වාලුකාරාමය. විශාලා මහනුවර වාලුකාරාමය දෙවෙනි ධර්ම සංගායනාව පවත්වපු ස්ථානය තැන. හරි. ඒකට හිස්තැනක් ගත විය. ඒ කියන්නේ මාස කීයක්ද? අපි කිව්වා කොච්චරක්ද? මාස 8ක්. 8ක් ගත විය. ඔන්න දැන් ඔක තුන් වතාවක් ඇහුණා. හරිද? තුන් වතාවක් ඇහුණා. තව අවස්ථාවක් තියෙනවා ඇහෙන්න. ඒක අවසානයි. right. හිස්තනක් ශාසන සානවාසී සම්භූත තෙරුන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාවට සහාය වූ පිරිස. හරි. ඔය තියෙන්නේ මේ සානවාසී ශාසන වාසී වෙන්න ඕනේ. හරිද? මම අර කිව්වේ තෙරුන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව කවුද? සබ්බකාමී යස රේවත සම්බු නෙවෙයි මේකට සයම්බු හාමුදුරුවෝත් හිටියා, සාල්හ හාමුදුරුවෝ හිටියා, යස හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ ඔහොම පිරිසක් හිටියා. අපි අර ප්‍රධාන තුන් දෙනා දාගන්න. මේ සම්භූත තෙරුන් මට ඒ ගාතාව මතකට එන්නේ නැහැ. හරි. කමන්නේ. මෙතන දාගන්න හිස්තැනට සබ්බකාමී යස රේවත. මට සමහරට ආවොත් එහෙම පොඩි සැකයක් තියෙනවා. හරිද? මොකද දැන් එන පේපර්ස් කලින් ස්ට්‍රක්චර් එකට නෙමෙයි එන්නේ. හොඳේ. ඒ කියන්නේ හරි අමුතුවට අහන්නේ පුතේ. හරි නේද? මොකද ඒකට දාගන්න තියෙන්නේ 23 වෙනි එකට සබ්බකාමී යස රේවත. ඒත් අර තියෙන ශාසන සානවාසී. හරි. වහන්සේලා දෙවන ධර්ම සංගායනාව සහාය වූ පිරිස වන අතර එයට හිස්තැනක් පිරිස සහභාගී විය. කීයක්ද අපි කිව්වේ? 700ක්. 700ක් පිරිස සම්බන්ධ වුණා පුතේ. right. හරි. 24 දෙවන සංගායනාව හඳුන්වන නම වන්නේ අරගම කිව්වා. මම ඉස්සලා කිව්වා 700ක් සම්බන්ධ වෙච්ච ඉඳන්
සත්ත සතිකා සති සත්ත සතිකා සංගීතය කියලා කියනවා. 700ක් සම්බන්ධ වෙච්ච නිසා. හරි? 25 තෙවන ධර්ම සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් හිස්තැනක් පසුවය. අවුරුදු කොච්චර කාට පස්සේද? 230 237යි. 237යි 6ක්ද 7ක්ද? 6ක් අනේ හරියට මතක නැහැ. කියන්න බලන්න. 206යි 236ක් නේද? අවුරුදු 236කට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. 37ක් කියනවට හැවුණා. මං අදින් කියුනේ. හරි ඒක හදාගන්න. හොඳයි. හොඳයි යා. ඒ පිළිගත්තු එක නිහතමානීකම හොඳයි යා. කොල්ලා. හරි. හරි නේද? පරිනිර්වාණයෙන් අවුරුදු වර්ෂ 236කට නැත්නම් සම්බුද්ධ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පසුවය. ඒක මූලිකත්වයේ ගත්තේ මහරහතන් වහන්සේ විසිනි. මොන මහරහතන් වහන්සේද? මොග්ගලී පුත්තතිස්ස මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. right. හොඳයි. බලන්න. ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ දිලන්සා. දිලන්සා ඉන්නව නේද ධෝනි? දිලන්සා ඉන්නව නේද? ආන්න හොඳ වෙන්නේ. හරි. බලමු. කීයද ප්‍රශ්නේ? 27. 27. එම සංගායනාවට දායකත්වයේ දැක්වූයේ හිස්තැනක් රජුය. කවුද? කවුද? තුන්වෙනි ධර්ම සංගායනාවට දායකත්වයේ දැක්වුවේ මොන රජුරුවද? මයිකෙල් උමනං බෑ නේද? anyone? ධර්මාශෝක රජුරුවනේ. එහෙනම් එදා අපේ පාඩමේ ඉඳලා නෑ. කවුද දිලන්සා? හරිද? තේන්නේ දෙයක් නෑ. කියනකොට මම නිදාන කතන්දර ඔක්කොමත් එක්ක නේ කියන්නේ. එන හේතුවක් තියෙනට ඒ කියන්නේ රෙකෝඩ් එක බලලත් නෑ මේක කෙල්ල. දින්න හිතනවට දෙකක්. නේද? බලන්න ඕනේ ඔය රෙකෝඩ් එකෙන් බලන්න. හරිනේ. දායකත්වයේ දැක්වූයේ හිස්තැනට මොකක්ද දෙන්න ඕනේ? ධර්මාශෝක රජුය. හිස්තැනක් තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික හේතුව විය. මොකද්ද අපේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව? කවුද අපේ? සුහේලිට පුළුවන්ද? සුහේලි කියන්න බලන්න හොඳ මෙනික වගේ. තුන්වෙනි ධර්ම සංගායනාවට මූලික මේ ප්‍රධාන හේතුව මොකද පුතේ? පොඩි එකක් කියන්න. දුසිල් භික්ෂුන් සසුන්ගත වීම. අන්න හරි නේද? දුසිල් භික්ෂූන් එහෙම නැත්නම් විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නේද? භික්ෂූන් වහන්සේලා කියන්නේ අර තීර්ථකයෝ විවිධ අභිනත් ආගම් වල අය විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් මේ ශාසනයට ඇතුල් වෙනවා. හරිද? ඒක තමයි හේතුව. ඒතකොට කෙටිම උත්තරේ තමයි දුසිල් භික්ෂූන් ශාසනයට ඇතුළත් වීම. හරි පහසුයි. හරි? ඕකේ මම අර හේතු දැන් සංගායනාවල කරුණු මම දාලා තියෙනවා ඈ. සංගායනාවල කරුණු මම කෙටියෙන් දාලා තියෙන්නේ ඈ. හරිද? ඔය පොඩියට මේ මොකෙන්ද? ජෙමිනයි ගෙන් පොඩි ප්‍රොම්ප්ට් එකක් හදලා මම ඒවත් චුට්ටක් දාලා තියෙන්නේ. චුට්ටක් ඉතින් තේරෙන්න ඕනේ හින්දා එහෙම හරි ඈ. හරි. ඒ කියන්නේ විවිධ මිත්‍යා දෘෂ්ටික අය දුසිල් භික්ෂුන් මේකට ඇතුළත් වුණා. ඇයි
එයාලගේ තියෙන මේ මොකටද අපි කියන්නේ ලාභ ප්‍රයෝජන හරි. thank you right. ඊළඟ එක හරිනේ දායකත්වයත් හරි. මූලිකත්වයත් හරි. හරිනේ හේතුවත් හරිනේ. 29 යන ස්ථානයේ තෙවන ධර්ම සංගායනාව පැවැත් වූ අතර එයට මාස හිස්තැනක් ගත විය. කොහේද මේක තිබුණේ? කොහෙද තිබ්බේ? බස්නායක සුදු මහත්තයා. සුදු මහත්තයා නේද? බස්නායක කියලා තියෙන මට මතක නැහැ. කෝල් එක තමයි මගේ මතකයි. කො බස්නායක. කියන්න බලන්න. මතක නැත්තම් හඳුනේ මතක නැහැ. ඒක තමයි වටින්නේ දන්නේ නැත්තම් මම එහෙම වෙන්න පුළුවන්. බිම්සර කියන්න බලන්න ඉක්මනට. මොකක්ද දෙන්න ඕනේ? කොහෙද? තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය මොකද්ද? මතක නැහැ හඳුනන්නේ. මතක නැහැ. දැන් මතක් කරගන්න ඕනේ. ජනදී මොන කිය? අශෝකාරාමේ මොකද පුතේ? අශෝකාරාමේ අශෝකාරාමයේලු. එහෙමද? කවුරු හරි අපේ කෙල්ලගේ උත්තරේ නිවැරදි කරන්න. පැලපුල් නුවර අශෝකාරාමය again කෙල්ල අයි කියන එක. පැලපුල් පැලලුල් නුවර හදාගන්න සුදුමැණික. පැලලුක් නුවරනේ. අන්න හරි. කොයි හරි මගේ ටියුට් එකවත් තියනද? එහෙම නෑනේ. මම හිතන්නේ නැද්ද කොහෙද? බලන්න එහෙම තියෙනවා මට කියන්න. කොහෙද? පැලලුක් නුවර. හදාගන්න පුතේ. හොඳයි ඉතරේ කමන්නේ. මේ මම කියන්නේ බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් කියන්නේ මගේ පුතාලා දුලට මෙතන මොකක්ම හරි හේතුවක් මත අපි හිතන්න අකුරු වචන වැරදෙන්න පුළුවන්. කිසි කෙනෙක් ඒකට අවුල් ගන්නෑ. හරි? ඇයි දන්නවද? මෙතනට සියල්ල දන්න කවුරුත් ඇවිල්ලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඇවිල්ලා තියෙන්නේ දැනගෙන යන්න මිසක දැනගෙන මෙතනට කවුරුත් ඇවිල්ලා නැහැ. ඒ නිසා හැමෝටම වරදින්න පුළුවන්. හැමෝටම මිස්ටේක් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. වැරදි හදාගන්නයි ඕනේ. වැරදි දැක තත් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක තමන්ගේ තියෙන අඩුවක් මෙතනින් හදාගන්න ඕනේ. ඒ නිසා කිසි කෙනෙක් මොකද මෙතන hina වෙන්න කවුරුත් නැහැ. හරිද? ඒ නිසා හැමෝම තියෙන දේ හදාගෙන අපි හැමෝම සහයෝගයෙන් එකට ඉස්සරහට යමු. එච්චරයි මම කියන්නේ. කවුරු මම විතරක් තනියම ඉස්සරහට යන්නවත් නෙවෙයි නෑ. අපි ඔක්කොම එකට ඉස්සරහට යමු. එහෙමයි හරිද? ඒ නිසා කවුරුත් එහෙම අවුල් ගන්න බෑ. මම ඔන්න කලින්ම කියන්නේ ඒකයි. මොකද සමහරවිට හිත විදීම ඇති වෙනවනේ පුතේ. හැමෝම ඉතින් එක විදිහට හිතන්නේ නෑනේ. හරිද? ඒකයි මම කියන්නේ. ඒ නිසා මොකද්ද ඒකේ නිවැරදි වචනේ මොකද්ද? පැලලුප් නුවර අශෝකාරාමය. පැලලුප්. මේ බෝඩ් එක පේනවනම් හොඳයි. මට මේ බෝඩ් එක පේන්නන විදිහක් නෑනේ. හරිද? පැලලුප් නුවර. පැලලුප් නුවර අශෝකාරාමය. හරි. මාස කීයක් ගත වුණාද? කියන්න බලන්න. මාස කීයද? මාස 9යි. මාස 9ක් ගත වුණා. මාස 9යි නේද පුතේ? මාස 9යි. හොඳයි. බලන්න. හිස්තනක් තෙරුන් වහන්සේලා මෙම සංගායනාවට සහාය වූ පිරිස වන අතර
තෙරුන් වහන්සේලා මොන තෙරුන් වහන්සේලාද? මහින්ද මහාරක්කිත මහාදේව මහින්ද මහාරක්කිත මහාදේව. එහෙම දාන්නත් පුළුවන්. තුන්වෙනි සංගායනාවේ මෙහෙම දාන්නත් පුළුවන්. මොකක්ද දන්නවද? අර දැන් 60000ක් සිවුරවල යවුවනේ. සිවුරවල යවුවා. හරිද? ඒකෙන් පස්සේ මොකද උනේ? අපි කියන්නේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා කියලා දැම්මත් ගැටලුවක් නෑ. එහෙම නැත්තම් මහින්ද මහාදේව මහාරක්කිත දැන් අර තියෙන්නේ මොනවාද? අපි කියන්නේ මොනවාද නවරට සසුන් පිහිටෙව්වනේ නේද? ඒකට ප්‍රධානත්වයේ ගත්ත තව භික්ෂුන් වහන්සේලා හිටියනේ නේද? ඒත් කමක් නෑ. හොඳද? ඒක එහෙමත් හොඳයි. ඒ නිසා ගැළපෙන උත්තරේ තමයි ඒක. මට කියන්න කවුද උත්තරේ දුන්නේ කියලා? චුට්ට. සාදේව් නේද? සාදේව්? අන්න නැහින්නේ. කමන්නේ. හරි. කවුරු හරි කමන්නේ. හරි? හොඳයි. ඇත්තටම හොඳයි. කවුද? ඔක ගැළපෙන උත්තරේ තමයි ඒක. මහින්ද මහාදේව මහාරක්කිත නැත්නම් අර ඔය ඒ රටවල් 9ටම ගියේ වැඩම කළේ ඒ හිටපු ප්‍රධාන මේ හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා ප්‍රධාන අය. හරි? එතකොට ඒකෙන් කීප දෙනෙක් දැම්මම හරි. එතකොට උත්තරේ එන්නේ කොහොමද? මහින්ද මහාදේව මහාරක්කිත. හොඳයි. මගේ කටේ තිබෙන්නේ ඔය උත්තරේම තමයි. මහින්ද මහාදේව මහාරක්කිත හාමුදුරුවරු ඒකේ මූලිකත්වයේ ගත්තා. හොඳයි. හරි. එයට කීයද පුතේ? කීයද? අපි කිව්වේ මේ වචනෙන් කියව මොකද්ද අපි සහස සතිකා කිව්වේ? 1000ක් 1000ක් පිරිස දහසක් නේද පිරිස. පුතේ? 1000ක් පිරිස සම්බන්ධ වුණා. හොඳයි. තෙවන සංගායනාව හඳුන්වන නම වන්නේ මේ දැන් just ආයි කිව්වා දැන් නේද? සහස්ත්‍රිකා සංගීතය සහස්ස සතිකා වර්ධන සහස්ස සතිකා සතිකා සංගීතය අන්න හරි. සහස්ස සතිකා සංගීතය. හරි. right. ඊළඟ එක. සිව්වන ධර්ම සංගායනාව පැවැත්වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 500කට පස්සේ. අවුරුදු 500 අවුරුදු 500කට පස්සේ. නේද? අවුරුදු 500කට. පළවෙනි එක මාස 3යි, දෙවෙනි එක 100යි, තුන්වෙනි එක 236යි, හතරවෙනි එක අවුරුදු 500යි. එහෙම හොඳයි. හරිද? මතක තියාගන්න. එතකොට අවුරුදු 500කට පස්සේ මෙතුලේ හරි නේද? අහන් ඉන්නේ. මතක තියෙනවනේ හරිද? ඒක ගන්නෑ හරිද? ඊට පස්සේ හැමෝගෙම මේ අර උඩ මේකෙන් පේන ආගෙන් මම අහන්නේ හරි? තිවිරු මතකයි නේද? තිවිරු හරි බලමු හරිනේ අවුරුදු 500කට පස්සේ එයට මූලිකත්වයේ ගත්තේ ඉන්නවද? ඒක මට අර ටිකම කොපි කරලා දාපු හින්දා මල්ට ඔබයක් කියලා ගත්තේ. ඒකට මූලිකත්වයේ ගත්තේ කවුද? එහෙම මේ ප්‍රධාන හාමුදුරු කෙනෙක් ගැන සඳහන් වෙනවද? එහෙම ප්‍රධාන කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. කීක තැන් වල කතන්දර තියෙනවා පුතේ. ඒ වුණාට ප්‍රධාන කෙනෙක් ගැන මෙහෙම ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ. කවුද කියලා? එතකොට හාමුදුරුවනේ එතන මොකද්ද ලියන්න ඕනේ? එතකොට ඒකට අපිට ගන්න වෙන්නේ ඔකට උගත් තෙරුන් වහන්සේලා කියලා තමයි ගන්න වෙන්නේ. හරි? නැත්තම් ශාසනධාරී භික්ෂුන් වහන්සේලා. හරිද? විසිනි. හරිද? ගත්තේ මූලිකත්වයේ ගත්තේ කවුද? ශාසනධාරී භික්ෂුන් වහන්සේලා විසිනි. ශාසනධාරී භික්ෂුන් වහන්සේලා විසිනි කියලාම බොහෝ පිරිසක් එකතු වෙලා එහෙම නමක් නැහැ. ඒ කාලේ ඔය තිබිච්ච මොකද්ද රටේ තිබිච්ච ව්‍යසනකාරී තත්ත්ව නිසා ශාසනධාරී නැත්නම් භික්ෂුන් වහන්සේලා විසින් එම සංගායනාවට දායකත්වයේ දැක්වූයේ
කවුද? වලගම්බා රජුරෝද? ප්‍රායගේ කවුද පුතේ? ප්‍රාදේශීය නායකයෙක්. ප්‍රාදේශීය නායකයෙක් තමයි පළවෙනි සංගායනාවට දායක. තමා වෙන්න හතරවෙනි සංගායනාවට දායකත්වයේ දැක්වේ. ප්‍රාදේශීය පාලකයෙක්, ප්‍රාදේශීය නායකයෙක් නේද? හතරවෙනි සංගායනාවට දායකත්වයේ දැක්වේ. හරි? දායකත්වයේ ගත්තේ. ප්‍රාදේශීය පාලකයෙකු විසින්ය. එහෙමත් හොඳයි. හිස්තනක් ඒක ආයි මේ වෙලා. මේ 35 වෙනි එක එතනට එන්න ඕනේ නෑ. එහෙම අවුලුත් තියෙනවා. 35 පොඩ්ඩක් මේ කරන්න. ඒක මේ වැටලා තියෙනවා. වැරදි වෙනවක්. ඒක මට. එතට එන්න ඕනි මොකක්ද එන්න ඕනි? ඔය මේ සිව්වන කියලා කියන එකට එන්න ඕනි. මේ කියන්නේ ඔතන තියෙන තෙවන කියලානේ. තෙවන නෙවෙයි ඔතනට එන්න ඕනි සිව්වන කියලා කියන එක. තෙවන කියන එක කපලා එකට දාගන්න සිව්වන කියලා. 35 වෙනි එකට එහෙම තමයි කරන්න තියෙන්නේ. පැවැත්වීමට මූලික හේතුව විය. හරි. මොකක්ද හේතුව? මොකක්ද මූලික හේතුව? මොකක්ද හේතුව? හේතු කීපයක් තියෙනවා. මොකද පුතේ? ධර්මයේ විනාශ වීම අවදානම්. ඔව්, ධර්මය අහිමි වීමේ අවදානම. ධර්මය විනාශ වීමේ ඇයි භික්ෂුන් වහන්සේලා කොටසක් රටින් ගියා, කොටසක් පිරිනිවන් පාන්න පටන් ගත්තා. ඉතින් එතකොට අර මතක තියන් ඉන්න කට්ටිය නැති වෙලා යනවනේ. පරම්පරාව නැති වෙලා යනවනේ. ඒ නිසා මොකද කරේ? ඒක ලියන්න ඕනි කියලා හොඳම ක්‍රමේ ලියන්න ඕනි. නැත්නම් ඊට කලින් ලියන්න අවස්ථාව තිබුණා. ඒ වුණාට ඒක කටපාඩමින් අරගෙන ආවා. ඉතින් සම්ප්‍රදායක් හැටියට. නමුත් මේ වෙලාවේ එහෙම නොකර බැරි හින්දා උන්වහන්සේලා කල්පනා කරා ලියන්න ඕනි කියලා. හරි. එතකොට ධර්මය විනාශ වීමට, නැතිවීමට තිබිච්ච හානිය වළක්වා ගැනීම තමයි ප්‍රධානම හේතුව. ධර්මයේ විනාශ වීමට තිබූ හේතුව. හරි. ධර්මයේ විනාශ වීමට තිබූ හානිය වළක්වා ගැනීම තමයි ඒකට හේතුව. තිස්හය හිස්තනක් යන ස්ථානයේ සිව්වන සංගායනාව පැවැත්විය. කොහෙද? මාතලේ අලු විහාරයේ. මාතලේ අලු විහාරයේ නේද? සිව්වන සංගායනාව පැවැත්විය. right. ඊට පස්සේ බලන්න මෙම සංගායනාවට දෙනෙකු පිරිස සහභාගී විය. කොච්චරද? කියන්නේ කීයක් සම්බන්ධ වුණා කියලාද? සඳහන් වෙන්නේ 500ක් 500ක් නේද? වික්ෂුන් වහන්සේලා 500ක් සම්බන්ධ වුණා කියලා කියන්නේ ලංකාව පුරාම හිටපු අය එකතු කරලා. වික්ෂුන් වහන්සේලා 500ක්. හරි. ඊට පස්සේ තියෙනවනේ 45ක් තියෙනවා. ආයි මෙහෙම ලිව්වහම මං හිතන්නේ සංගායනා ගැන ඕනි කියලා. හරිද? නැති වෙන්නම තියෙනවා. හරි. සිව්වන සංගායනාව හඳුන්වන නම වන්නේ මොකක්ද? නම් මොකක් කියලාද අපි කියන්නේ සාමාන්‍යයෙන්? පුස්තකාරූඪ සංගීතය. පළවෙනි එක පංච සතිකා, දෙක සත්ත සතිකා, තුන සත්ත සතිකා, මේ සහස්‍ර සතිකා, හතර පුස්තකාරූඪ සංගීතය. හරි. ඊට පස්සේ ධර්ම විනය
ඔව් ධර්ම විනය කොටස් කර භාණක පරපුරකට පැවරීම සිදු වූයේ සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසය. කීවෙනි සංගායනා ප්‍රතිඵලයක් ලෙසද? පළමු ධර්ම පළමු. හාමුදුරුවනේ 37ට ආන්සර් එක මොකද්ද? wait පුතේ. මෙම සංගායනාවට කීයක්ද? 500 දෙනෙකු පිරිස සහභාගී විය. පුතේ එන්න ඕනේ 500. ඉලක්කමෙන් 500. යන්ත 500 තියාගත්තා. බිඳුව ලොකු වැඩි පාට වඩා බිඳුව ලොකු වැඩි. ගණන් ගන්න එක. හරි. එච්චර නේද? වෙන මොකුත් නැහැ නේ ගැටලු. යයියා. 60. එතකොට මේකට එන්න ඕනේ මොකද? ධර්ම විනය කොටස් කර භාවනක පරපුරකට පැවරීම හිස් තැනක්. කොහෙද? පළමු නේද? සිදු වූයේ පළමු සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසයි. ලක්දිව පැවති සංගායනාව පැවති ස්ථානයේ අනුව හැඳින් වූ විශේෂ නම වන්නේ. තව නමක් තියෙනවා ඒකට. ඒකට තව නමක් කියනවා. පුස්තකාරූඪ සංගීතය වගේම තව නමක් තියෙනවා. කියන්න බලන්න මතක් කෙනෙක්. පුස්තකාරූඪ සංගීතය ඒක තියෙන පුතේ. ඒක හරි. තව එකක් තියෙනවා. ඒ තැනේ නම අනුව එකක් තියෙනවා. හොඳට මතක් කරලා කියන්න. තැනේ නම අනුව එකක් තියෙනවා. ජේනුදි කියන්න බලන්න. තීක්ෂි දන්නේ නැද්ද? මොකක්ද? අලු විහාර සංගායනාව කියලා කියන පුතේ. අලු විහාර සංගායනාව. දිනාය. හාමුදුරුවනේ පැලලුප් පුතේ පුතා අහලා තියෙන විට කලින් අහලා තියෙන සමාවෙන්ද පැලලුප් පුතා ඔය තියෙන දෙවෙනි වචනය පළවෙනි වචනේ පැලලුක් නෙවෙයි පැලලුප් අලු විහාර සංගීතය අන්න හරියව දාලා තියෙන්නේ නිසා හොඳයි අලු විහාර සංගායනාව කියලා කියනවා පළමු ධර්ම සංගායනාවෙන් පසු අසංවිධානාත්මකව පැවති ධර්මය විධිමත්ව ගොනු කර නිකාය වශයෙන් බෙදිනි. සාමාන්‍ය වශයෙන් සලකන විට ප්‍රමාණයෙන් දික් වූ සූත්‍ර එකතුව හිස්තනක් නිකාය නම් වේ. ලොකු සූත්‍ර එකතු කරලා දැන් මේ මොන නිකායටද? දිග සූත්‍ර. දීඝනිකාය. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයෙන් වූ සූත්‍ර එකතුව නිකාය නම් වේ. මොන නිකායද? මධ්‍යම ප්‍රමාණ. මජ්ක්‍ධිම නිකාය. ඔය පැත්තත් ටච් කරේ මොකක් මොන කොහෙන් ආයිත් දන්නේ නිසා ඔක්කොම දැනගන්න තියන්නේ. හරිද? මධ්‍යම ප්‍රමාණයේ නිකාය. සූත්‍ර මජ්ක්‍ධිම නිකාය. සංඛ්‍යාත්මකව අංකයට වැඩිවනසේ ධර්ම කරුණු පදාල සූත්‍ර එකතුව නිකාය නම් වේ. සංයුක්ත අන්න හරි සංයුක්ත. ඒකේ තියෙන්නේ ඔය එකින් එක සංයුත්තේ නිපාත ඒකක නිපාත දුක තික චතුක්ක එහෙම තියෙනවා. සංයුත්තයක් කියලා කියන එකද? සමූහයක් එකතුවක් කලෙක්ෂන් තියෙන්නේ ඒකේ. දේවතා සංයුත්තේ, මාර සංයුත්තේ, සක්ක සංයුත්තේ එහෙම තියෙනවා හරි. එතකොට සංයුක්ත නිකාය. තේරෙනවනේ එහෙම දැක්කම. ටක් ගා එහෙනම් මේක වෙන්න ඕනේ. ඔය නිකාය වල තේරුම් ඒකේව තමයි නිකන් දාලා නැහැ. හරිද? එතකොට සංයුක්ත නිකාය කියලා කියන්නේ සංඛ්‍යාත්මකව අංකයෙන් අංකයට වැඩි වෙන. කියන්නේ අපේ කලෙක්ෂන් එකක් විදිහට සංයුක්තයක් විදිහට තියෙන්නේ සංයුක්ත නිකාය. එකිනෙකට ගෙතු ධර්ම කරුණු ඇතුළත් සූත්‍ර එකතුව නිකාය නම් වේ. අංගුත්තර
අංගුත්තර නිකාය. අංගුත්තර නිකාය. හොඳයි. අන්තිම එක කුඩා ප්‍රමාණයේ දේශනා එකතුව සුද්දක නිකාය. කුද්දක නිකාය. කුද්දක නිකාය. බුද්ධ නේද? කුද්දක බුද්ධක නෙවෙයි කුද්දක. තේරෙනවද? ඒක නිකාය පහේ තේරුම දැන් දන්නවනේ. හොඳයි. එතකොට කුඩා. අර ඒකයි මේ කුද්දක නිකාය නේද? අර මං කියන්නේ හැම වෙලාවෙම ධම්මපදයේ ආයත් වෙනකොට පොත් 15ක් තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ පොත් 15 ASCII තියෙන දැන් ওই ධම්මපදයේ එකක් නේ පේනවනේ. පොඩි ධර්ම කරුණු. ඕක ASCII තමයි අර ජාතක පාළිය තියෙන්නේ. අපි කියන්නේ පුතේ ජාතක කතා පොත් වහන්සේ නිර්මාණය වුණේ. එතකොට ජාතක කතන්දර නෙමෙයි ඒකේ තියෙන්නේ ගාත. හරිද? ඒ ගාත තමයි ජාතක පාළිය කියලා කියන්නේ. හරි ගොඩක් ඒවාත් එහෙම තමයි. ඔය විමානවත්තු, පේතවත්තු ගාත තියෙන්නේ. ඒවා පස්සේ අටුවාචාර්යන් වහන්සේලා ඒවා ලොකුවට රචනා කළා. හරිද? එහෙම. හරි. හොඳයි. ඊන ගොඩක් තියෙනවා තවනේ. මේ කෙල්ලේ තවත් තියෙනවා. මේවා නම් ඔයාලට ලියන්න තියෙනවා. මම ඒක බලන්න පස්සේ මේකේ එකක් තියෙනවා. මෙන්න මේක ලියන්න ඕනි ඔයාලා විසින් මම ඒක කියන්නම් ලියන්න ඕනි විදිය ඔයාලා පාඩම් කරන්න ඕනි විදිය තමයි මම ඒක ලියලා දෙන්නේ. හරි? රයිට්. හරි. මොකද කියන්නේ දැන් මේ ටික අවුලක් නෑ නේද? මුලින් තිබ්බ ටික ගැටලුවක් නෑ නේද? හැමෝටම කිසි දෙයක් මම හිතන්නේ මේ ආය අඩුවක් වෙන්න තියෙනවයි කියලා. දැන් ධර්ම සංගායනාවක් කියලා මම මේ කියන කරුණු කෙටියෙන් ලියා ගන්නයි. ධර්ම සංගායනාවක් කියලා කියන්නේ පිරිස එකතු වෙලා ඒ ධර්ම විනය නැවත අපි කියනවා ආවර්ජනය කිරීම, මෙනෙහි කිරීම තමයි සංගායනාවකින් සිද්ධ කරන්නේ. සවිනු මට ෆොටෝ එකක් දාලා ඉන්නනේ සවිනු. මොකක් විශේෂ හේතුවක් නෙවෙයි නේද? ස්ටේජ් එකක් ආවා සවිනු ෆොටෝ එකක් දැම්මයි කියලා. නෑ හරි. 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 හොඳයි පුතේ. සවිනු පන්ති ඉන්නව නේද අපි? සවිනු මම දැක්කා ඉන්නවා. හොඳයි. දෙන්න නැද්ද කොහෙද? කමන්නේ. එතකොට සංගායනාව කියන්නේ මොකද්ද? පිරිස එකතු වෙලා කවුද? භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ධර්මයක් විනයක් මොකද්ද? නැවත මෙනෙහි කිරීම, ගායනා කිරීම, සජ්ජායනා කිරීම තමයි සංගායනාවකින් කරන්නේ. නැවත එතකොට ධර්ම විනය මෙනෙහි කරනවා. හරි සංගායනාව කියන්නේ ඒක. එතකොට භික්ෂුන් වහන්සේලා එකතු වී නැවත ධර්මයක් විනයක් සජ්ජායනා කිරීම, ගායනා කිරීම නැත්නම් සිහි කිරීම, මෙනෙහි කිරීම තමයි එකකින් කරන්නේ. කෙටින් කියනනම් එහෙමයි. තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය මගින් සිදු කළ සංගායනා ගණන කීයද පුතේ? අපි දන්නේ 4යි. 4යි පුතේ. 4යි. පළමු ධර්ම සංගායනා පැවැත් නගරය රජගහනුවර. මේ රජගහනුවර ආනන්ද මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද නම්, යම් විනයක් පනවන ලද නම්, ඒ ධර්මය හා විනය ඇවෑමෙන් ශාස්ත්‍රවරයා වන්නේය. මේ බුද්ධ වචනය ඇතුළත් සූත්‍රය ඔය සංගායනා වලට සම්බන්ධ කරුණ කොහෙද ඔක එන්නේ? ඔක තියෙන්නේ කොහෙද? මොන සූත්‍රයද පිටේ තියෙනක? කියන්න බලන්න. දැන් දෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රය. දයනේ මහා පරිනිර්වාණ සූත්‍රය නැත්නම් මහා පරිනිර්වාණ සූත්‍රය තමයි. හොඳයි. සම්මෝලේ. නේ. මෙසේජ් එකක් දාලා මට ආකාශ හාමුදුරුවනේ හාමුදුරුවනේ මහාන වෙලා මහාන වුණාට පස්සේ සිවුරු අත්හැරියොත්
ඒකේ මෙහෙම කතන්දරයක් තියෙනවා. පවක් නැහැ කියලා කියන්න බෑ. පවක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. මොකද සෙවුරු මට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම අහන්නේ කියලා. කියන්න ඕනේ මට මැසේජ් එකක් දාන්න ඒක. මම ඒක කියවන්නේ. එහෙම අහන්න හේතුවක් මොකක්ද කියලා මම දැනගන්නේ. එක්ක ඔයා එහෙම කෙනෙක් දැකලා තියෙන්න ඕනි. හරිද? එක්ක ඔයා ආශ්‍රය නිස්සේ කරන කෙනෙක් එහෙම කවුරු හරි ඉන්න ඕනි. එහෙම සෙවුරු වරන එක පුතේ පවක් තමයි. හැබැයි මොකක් හරි වේදනාවකින් අපහසුතාවයකින් දුකකින් ඉන්නවට වඩා ඉවරලා යන එක හොඳයි. වර්තමානයට නෙවෙයි වර්තමානයේ ගොඩක් එහෙම මේ හොඳයි කියලා කියන්නේ ඉතින් අඩුයි. මොකද අපි දැන් තියෙන්නේ වාතාවරණය හරි වෙනස් එකක් නේ. බුද්ධ කාලේ වගේ නෙවෙයි. දැන් තියෙන්නේ ඔක්කොම මොනවාද? වැඩ කරන්න තමයි තියෙන්නේ. හරිද? දැන් සමාජය ගොඩාක් දැන් මේක අදාළ නැති ප්‍රශ්නයක් ඈ. සමාජය ගොඩාක් දැන් මේ තියෙනවානේ. ලොකු විරෝධයක් තියෙනවානේ මෙහෙමයි කියලා. ඒ විරෝධයට දැන් පත් වෙලා තියෙන මොකක් හින්දාද? ওই දේවල් කරන්න ගියපින්දනේ. නේද? දැන් අපිට නත් එහෙමනේ. දැන් පිටින් දැක්කම හිතෙනවා අප්පෝ ඔක මොකද්ද දානි කියනවනේ දානි කෑවා. දෙයක්ද නේ? එහෙනම් අපිනේ දන්නේ පහට පහ මාට නැගිට්ටාම රෑ 1 2 වෙනකන් බොහෝ වෙලා එක එච්චර නම් ඉන්නේ මේ වගේ වැඩක් තිබ්බොත් එහෙම ඉන්නවා. එහෙම නැත්තම් අනිවාර්යෙන් 10 11 වෙනකල්ම ඕවමයි. ඇයි? කාගේවත් හිතක් රිදෙන්න වැඩක් කරන්න බෑනේ අපිට. ඒක කරන්න බෑ. ඒ නිසා හැමෝගෙම හිත හදන්න තමයි කරන්නේ. මොකද කිසිම මිනිස්සෙක් ඒ පුතේ 60000ක් සාසනෙන් නිරපා හැරියා කියලා තියෙන්නේ ඒ ගැලපෙන්නේ නැති අයනේ. නොගැලපෙන මිනිස්සු කරන්න ඕනේ. ඒක රජයට අයිති කාරණයක්. ඒක පුළුවන්. සාසන බාරදාරීත්වය දූරත්වයේ දරන කට්ටිය ඒක පුළුවන්. ඉතින් තව පිරිසක් හින්දා මුළු ඔක්කොම විනාශ වෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සූත්‍රයක තියෙනවානේ. ඇයි බුදුහාමුදුරුවෝ අග්ගිකන්දම සූත්‍රය දේශනා කරන එතකොට ඇයි පවක් වෙන්නේ? අන්න ඒක තමයි දැනගන්න ඕනේ. පවක් වෙන්න හේතු තියෙන්න ඕනේ. දැන් ඒ අයගේ මහාන වීමේ අරමුණ මොකක්ද? මේ සිවුර දාගත්තු සියල්ලම හිමයි කියලා කියන්න බෑ. සිවුර දාගත්ත පළිට එහෙම කියන්න බෑ පුතේ. එහෙම බෑ. හරිද? දැන් බුදුහාමුදුරුවෝ අග්ගිකන්දම සූත්‍රය දේශනා කරාම 60000ක් ලේවවන දමග කියන්නේ. අග්ගිකන්දම සූත්‍රය දේශනා කරාම. හරිද? සිවුරු දාගත්ත පළියට එහෙම වෙන්නේ නැහැ. හරිද? සමිකාර බොහොමන් මේ දේවල් ලබනකොට ඕක මහා අමුතු ලොකු කතන්දරයක්. ඕක දැන් කියන්නේ මට මේ වෙලාවම තියෙනවා ඈ. හරි ආවඳනේ. තේරෙනවද? ඒ නිසා එහෙම වක් වෙන්නේ නැහැ. හැබැයි මහානකමේ ඉඳලා මිනිස්සුන්ගේ පුදු සත්කාර ලබලා හැමදේම ලබලා ආයි නැවතත් අපි මේ මට්ටමටම යනවා කියලා කියන්නේ ඒ කෙනාට පව් සිද්ධ වෙනවාට වඩා ඕක ගැළපෙන එක තමයි එයාගේ පින ඉවරයි කියලා කියන එකයි. ඒක මොකද එයා සමහරලාවට දැන් මේ ඉද්දින් එයාට හොඳ දෙයක් කරන්න වාතාවරණයක් නොතිබ්බ වෙන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා පාඩුවේ ඉන්නවනම් ඒක ඉතින් අවුලක් වෙන්න හේතුවක් නෑනේ. බුදුහාමුදුරන්ගේ කර්ම සංකල්පයට අනුව එහෙම අවුලක් වෙන්න හේතුවක් නෑ එහෙනම්. හරිද? දැන් ඕක බලපාන්නේ දැන් අපි හිතන්නේ වෙන මෙහෙම එකක් නේ. සිවුරු දාන් හිටියා දාන කාලා හිටියා මිනිස්සුන්ගෙන් කාලා ගියා. අර එහෙම කතන්දරයක් තියෙන්නේ. හරිද? අර එහෙම එකක් ඉන්න අපිට එහෙම හිතෙනවා. මේක පුද්ගලානුබද්ධයි. කෙනාට ඒ කෙනාට අයිති එකක් එක. කාරණා මම ගියත් ඉතින් ඔච්චර තමයි. මම යන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ. ඒකත් එච්චර තමයි. හරිද? ස්වභාවය ඒක පුද්ගලානුබද්ධයි. එහෙම එයාට පවක් වෙනවා. ඒක දන්නේ එයා තමයි. හේතුවයි එයා ගිහිල්ලා කරන්නේ මොකද්ද? හැසිරෙන්නේ මොකද්ද? මොන විදිහටද? ඒ යනුව එයාට ඒක මෙන්න. හැබැයි බැබලෙන්නේ නැහැ. තේනත් මිනිස්සුන්ගේ වැදෙම් ලබලා
ආයි නැවත ගිහිල්ලා බබලෙන්නේ නැහැ. ස්වභාවයම තමයි. ඒ කියන්නේ ඒ පින ඉවරයි කියලා කියන කෙනෙක් ගරු බුහුමන් ලබන තත්ත්වයටපත් වෙන්නේ ලොකු වාසනා ශක්තියක් ඒ කියන්නේ පිනක් එක්ක. කුසල ශක්තියක් එක්ක. ඒක නැති වෙනවා කියලා කියන්නේ එයා ඒකේ එයාගේ තිබිච්ච පුණ්‍යමය බල මහිමේ නැහැ කියලා කියන එක. ඕන කෙනෙක් බලන්න ලෝකේ හැම මිනිස්සු නැහැ. කොච්චර උගතෙක් జగතෙක් වුණත් මේ සිවුර අයින් කරපු ගමන් යාගේ බබලීම නැහැ. එහෙමයි. හරිනේ? එහෙම තමයි. ඔක ලොකු මාතෘකාවක්. චුට්ටක් කතා කරන්න ඇති. හරි හාමුදුරුවෝ ඉස්සලා ගියා කවරනේ. හරි. ඊට පස්සේ යා. අයි මෙසේජ්. හාමුදුරුවනේ පන්සලෙන් මොන හරි කනවා. අනේ නෑ. හොරෙන් කණ්ඩායි හොඳ නැත්තේ. අවසරයකින් තොරව කණ්ඩායි හොඳ නැත්තේ. අර මෙහෙම තියන නේද? ගල් පෙරියත් වෙනවා. එහෙම ඒවා නෑ පුතේ. ඔය කතන්දර ආවේ නුවර යුගයෙන් පස්සේ. මහා නුවර යුගයේ ගණින්දවන්සේලා හිටියද? උන්වහන්සේලා තමයි ඔය හැදුවේ. මේ පන්සලෙන් ගියා. ඇයි? එයාලට කණ්ඩ බොණ්ඩ වෙන විදිහක් තිබුණේ නෑ. එයාලා ගෑනු දරුවෝ පන්සලේ තියාගෙන ගෑනු දරුවෝ හදාගෙන බොහොම මේ කුඹුරු කොටාගෙන එහෙම රස්සා කරගෙන හිටියා. හරිද? බැඳලා කසාද බැඳලා ඉතින් සිවුරක් නේ රෙද්දක් කරේ දාගෙන එයාලට කියන්නේ ගණින්නාසලා කියන්නේ. ඒකට ඒ කට්ටිය හිටියද එයාලා තමයි මේ එයාලා තින් මේ ත්‍රිවිචර පොත් අනම් මනම් ඉතින් රැකගෙන ආවා. ඒ නිසා දැන් තියෙනවා අපිට. ඒක හරි. නමුත් එයාලා තමයි ඔය මත හැදුවේ. සාංගික කරපු එක කණ්ඩ හොඳ නැහැ. කෑවම ගල් පෙරේතය වෙනවා. හරිද? ඊට පස්සේ ඔය පන්සල දේවල් ගන්න හොඳ නැහැ. ගිහිල්ලා දෙයක් මේ කරනත් හොඳ නැහැ. පන්සලෙන් ගිහිල්ලා වතුර ටිකක් බොන්න හොඳ නැහැ. එහෙම කතාවක් කියනවනේ. දෙයියනේ බුදුහාමුදුරුවෝ තරම් කරුණාවට අගය කරපු කෙනෙක් කවදාවත් මිනිස්සෙට කණ්ඩ බොන්න එපා කියනවද දෙයියෝ? එච්චර වෙන මුකුත් නැහැ. වෙන මොනවාද තරක නැහැ ඒකට. තියෙන්නේ බුදුහාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ මහා කරුණාවෙන් සමන්විත වෙච්ච කෙනෙක් තව කෙනෙක්ට කණ්ඩ එපා කියලා කියනවද? තමන්ගේ පාතේ තිබිච්ච එකක් දුන්නා මිසක පුතේ තව කෙනෙක්ට කණ්ඩ එපා කියලා කවදාවත් කියන්නේ එහෙම නෑ. එහෙම වෙන්නේ කොහොමද? ඒ උතුම් වහන්සේගේ කරුණාවේ ඊට එහා. ඒක මහා කරුණාව. අපිට පහළ වෙන කරුණාව නෙවෙයි. හරිද? ඒ නිසා එහෙම එකක් නෑ. අර හොරෙන් කියවොත් කොහෙත් එකයිනේ. අපේ චේතනාව නරකයි නම් ඉතින් ඒකට අවුල්. ඒක හරි. එහෙම නැතුව කණ්ඩ එපා කියලා එකක් නෑ. හරිද? අපි නම් එන්නේ මිනිස්සෙට හොඳ අපේ පන්සලේ තේ කෝප්පයක් දැක්කොත් ඔයාලා දවස් දෙකක් තේ බොනවා එච්චර තේ කෝප්පයක්. හරිද? එහෙම නෑ. අපි හොඳට කණ්ඩ බොන්න දෙන වෙන මිනිස්සුන්ට තියෙනවා නම් අපිට. එහෙම එකක් නෑ. ඒ නිසා පන්සලෙන් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ බොරු. එහෙම කියනවනම් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා දන්නේ නෑ. ඉගෙනගෙන නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. තමන්ගේ වාසියට එහෙම කියනවා. හරි? මම මේ ඇත්ත කතා කරන්නේ. හොඳට කියවලා බලන්න කියන්න ගොඩක් දේවල්. සූත්‍ර පිටකයෙන් වැඩිපුර කියවන්න කියන්නේ එහෙම කිව්වොත් එහෙම කිව්වොත් කියන්නේ උන්වහන්සේලාට ආම්දොන්නේ සූත්‍ර පිටකයේ හොඳට වැඩිපුර ටිකක් කියවලා බලලා මේ තේරුම් ගන්න කියලා කියන්නේ. බය නැතුව කියන්නේ. එහි කියලා අහන් ඉන්න යන්න එපා. එච්චර මෝඩ වෙන්න එපා. හරි. මේ මෝඩ වෙච්ච ඉන්න තමයි අපිට මේක මේ තත්ත්වෙ මේ අපේ රටට උදා වෙලා තියෙන්නේ. කියන එකට එහි කියලා. හරිද? ප්‍රශ්න කරන්න ඕනේ. ඒක තමයි සංඝයා වහන්සේලා ඉගෙන ගන්න. තේරුණා? විනය ශාසනයේ ආයුසයි යන අදහස ගෙන දෙන නිවැරදි පාලි පාඨය. මොකද්ද පුතේ? විනයෝ නාම ශාසනස්ස ආයු. මොකද්ද? විනයෝ නාම ශාසනස්ස ආයු. විනයෝ නාම සෙන්සි හාමුදුරනි නනේ කියුට් එක හම්බුනාද කියලා? නෑ හාමුදුරනි තාම හම්බුනේ නේ. හම්බේ තමන්නේ. ආවලෙන් දෙන්නේ කියුට් එක හම්බුනේ නැහැ කියලා. ටිකක් ඉතින් ඊමකෝ. ඉතින් නෑ ටියුට් එක ඉතින් ඒක මගේ වරදක් ඒ. ඉතින් මම මගේ වරදක් ඒ ඉතින් මගේ වරදක් නේ. මන් දැම්මා. හෙට එයි එහෙනම් හාමුදුරනි එතන ඉන්නේ.
ආව මේව කරගන්න ඕනේ යා. හා හාමුදුරුවෝ. right. මොකද්ද පුතේ? විනයෝ නාම ශාසනස්ස ආයු. විනයෝ නාම ශාසනස්ස ආයු. විනය නම් ශාසනයේ ආයුසයි. විනය නම් ශාසනයේ ආයුසයි. ආයු. විනය නාම ශාසනස්ස ආයු. right. ධර්මදර විනයදර මහතෙරුන් වහන්සේලා රැස්ව ශාසන අභිවෘද්ධිය අපේක්ෂාවෙන් බුද්ධ වචනය ඒකරාශී කොට සජ්ජායනා කිරීම හඳුන්වන්නේ කුමන නමකින්ද? අන්න ලස්සනම උත්තරේ තියෙනවා. හරිද? පළවෙනි ප්‍රශ්නේ ලස්සනම උත්තරේ. මොකද්ද? මොකද්ද කියලා එන්න ඕනේ? හොඳට හිතලා බලලා කියන්න. මොකද්ද කියලා? ධර්ම සංගායනාව. ධර්ම සංගායනා. ඒකට කියන්නේ ධර්ම සංගායනාව කියලා. නේද? ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා රැස්ව ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් අපේක්ෂාවෙන් බුද්ධ වචනේ ඒක රාශී කොට සජ්ජායනා කිරීම හඳුන්වන්නේ කුමන නමකින්ද? සංගායනා කියලා කියන්නේ ඒකට. ධර්ම සංගායනාවක දැකිය හැකි ප්‍රධාන අරමුණ කුමක්ද? ප්‍රධාන අරමුණ මොකද්ද? අරමුණ මොකද්ද? එකම දේ. ධර්මය කොහෙට ආරක්ෂා කරලා දෙන්නද? කොහෙට ආරක්ෂා කරලා දෙන්නද? අනාගතයට ආරක්ෂා කරලා දෙන්න. ධර්මය විනය අනාගතයට සුරක්ෂිත කිරීම තමයි ප්‍රධාන අරමුණ. ඒක තමයි. හරි? ධර්ම විනය අනාගතයට සුරක්ෂිත කිරීම. සුබද්ද භික්ෂුව කළ නොමනා ප්‍රකාශය කුමක්ද? ඒක නම් ඉතින් දන්නවනේ. ඒක ලියලා තියාගන්න ඒක දිහා. මේ කාලේ ගන්නෑ. සීවෙන ධර්ම සංගායනාව පවත්වමින් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමට පෙර ත්‍රිපිටකයේ සුරක්ෂිතව පවත්වාගෙන එන ලද්දේ මුඛ පරම්පරාවෙනි. එලෙස පවත්වාගෙන පිරිස හඳුන්වන නම. කටපාඩමින් අරගෙන ආපු හාමුදුරන් වහන්සේලා යම් නමකින් හැඳින්වුවා. යම් නමක්. එයාලට නමක් තිබුණා. බාණකවරු. බාණක පරපුර. භානක පරපුර. මේ මහා ප්‍රාණ බයන්නේ. භානක පරපුර. භානකලා. ඔය කියන්නේ පරිත්ත භානක, විචිත්‍ර භානි. දැන් ඔය තියෙන්නේ අපේ එක කියන්නේ දක්ෂ ස්වාමීන් වහන්සේලාට දාලා තියෙන පුතේ නම් කියලා කියන්නේ තනතුරු. මම නෑ. මම එච්චරේ වල දක්ෂ නෑ. හරි. පළමු ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ධර්මයේ බෙදුණු කොටස් තුන මොනවාද? පළමු ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ධර්මයේ බෙදුණු කොටස් තුන. ඔය ප්‍රශ්න මීට කලින් දැකලා තිබ්බද අහලා? මොනවාද? කියන්න බලන්න. දන්නව දෙයියෝ දන්නවා. ඒ නමින් කිව්වොත් ඔයාලා දන්නවා. මොනවාද? සමස්ත ධර්මයේ කොටස් තුනකට බෙදුවා. ඒක ඇතුළේ තමයි ඔක්කොම ටික තියෙන්නේ දැන්. කවුද? කියන්න බලන්න. පාලි අභිධර්ම. පාලි අභිධර්ම. යුහන්සා කො යුහන්සා ඉන්නව නේද? යුහන්සා ධෝනි ඉන්නවද? කො අධ්‍යයක් ඇහුනේ නෑ මට. සද්ද නැතෝ ඉන්නවා. යුහන්සා කෙල්ල? ඉන්නවනේ. මොකද්ද උත්තරේ එන්නවනේ? කියන්න බලන්න. කියන්නද? හරි දන්න කෙනෙක් කියන්න බලන්න. අපේ චූටි පුතා ළඟට ආවා. මෙතුලි සදේව් අනේ වන්දා හඳුරන්නේ. අනේ වන්දා ආලත් ඔව් කියන්න කිය. සූත්‍ර අභිධර්මය විනය අන්න හරි.
සූත්‍ර විනය අභිධර්මය. එහෙම නැත්නම් අපි කියනවා ත්‍රිපිටකය. නේද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර විනය අභිධර්ම කියන පිටක. දැක්කද? එහෙම. හරි අපි ත්‍රිපිටකය දන්නේ නැද්ද අපි? අපි දන්නවනේ හැමෝම. හැබැයි ඔහොම හැමෝම අපිට එක පාට කන්ෆියුස් වෙනවා. ඔහොම තමයි අහන්නේ විභාගෙට. ඔහොම තමයි අහන්නේ. හරිද? හරි. නිකාය යන වචනේ අර්ථය. නිකාය කියලා කියන්නේ කොටස. හරි? නිකාය කියලා කියන්නේ කොටස. බෙදා වෙන් කරපු කොටස. නිකාය කියලා කියන්නේ බෙදා වෙන් කරපු කොටසට තමයි නිකායක් කියලා කියන්නේ. හරි? නිකාය කොටස් පහ නම් කරන්න. මොන නිකාය පහද? අන්න. කියන් බලන්න. එක්කෙනෙක් කියන්න කවුරු හරි? නැත්නම් පස් දෙනෙක් පහක් කියන්න. පස් දෙනා පහ කියන්න. කවුරු හරි? කුද්දක නිකාය. පිළිවෙලට කියනවා. දීඝනිකාය, හරි. මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය. නේද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මම අර ගිය සතියේ කිව්වා නේද? දීපං, මචං, සයිමන්, අයියාගේ කුඩේ. කුඩේ. එනුණා බඩේ. කුඩේ නේද? අන්න හරි. අපි කියන්නේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒක ලියා ගන්න. මොකද දීඝ එහෙම ලියා ගන්න. දීඝ, මජ්ක්‍ධිම, සංයුත්ත, අංගුත්තර, කුද්දක නිකායන් කියලා දාගන්න. මෙතුලි. මොනවද නිකාය පහ? උද්දක නිකාය ආයි කුද්දක නිකාය මුලින්ම කියන්නේ. ආයි මජ්ක්‍ධිම අංගුත්තරද? දීඝ නිකාය පළවෙනි. කියන්න. දීඝ නිකාය අංගුත්තර නිකාය නෑ. මම පිළිවෙලට නෙමෙයි ලියාගත්තේ. ඕක පිළිවෙල තමයි ලියා ගන්න ඕනේ. නැත්තම් මතක හිටින්නේ නෑනේ. එහෙම නැතුව මතක හිටින්නේ නෑ ඕක. දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය ඔව්. මේ අංගුත්තරනේ. තමයි සංයුත්ත නිකාය. හරි. සංයුක්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය. කුද්දක නිකාය. අරක මතක තියාගන්නකෝ. මොකද්ද? අර මං කිව්වේ? ඒක මතක නැද්ද? ආපහු කියන්න. මේකනේ කියන්නේ. නේද? මේ කෙටි වචන මතක තියාගන්න. අපි කියන්නේ දීපං. මචං. දීප මචං. කාගේද? සයිමන්. අයියාගේ. කුඩේ කියන එක මහ ප්‍රාණ කායන දාගන්න. මේ තියෙන්නේ මේ පළවෙනි අකුරු ටිකෙන් තියෙන පුතේ නිකාය පහේ අකුරු තුන. දීපං, මචං, සයිමන් අයකුඩේ. අර මම මතක නේද? මං කියුවේ මතකද ඔයාලට? ඔය බාණක පරපුර මතක තියන් ඉන්න විදිය මතකද? ඔය නිකාය පහට? සුහේලි මතකද? මොකක්ද හඳුරන්නේ? බාණක පරපුර මතක තියාගන්නේ කොහොමද කියලා කිව්වම මම මතකද? නෑ හඳුරන්නේ. මතක නැහැ? මං ක්ලාස් එකට හිටියේ නෑද? නෑ ඊයේ පෙරේද නේ මං කියන්නේ. දැන් ගොඩක් කල් ඉඳන් මම කියනවා. ඔන්න මතක නෑ. අන්න ඒක නම් ඉතින් මට ඉතින් නේද? ඔන්න චුට්ටක් ඉතින් මේ පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡය තමයි. සදෙව් මතකද එහෙම එකක් කිව්වා? ඔව් ආඳුරු. මොකද්ද කිව්වේ? කියන්න බලන්න. මොකක් ගැනද ආඳුරුනේ? මොනවාද මං කිව්වා ඔය නිකාය පහට
බානක පරපුර මතක තියාගන්න විදියට. මොකක්ද? අනී ඒක මතක නෑ හාමුදුරුවනේ. කාටද මතක? දැන් ඕක මතක තියෙන්න ඕනි බං. ඕනිද ඒක? ඕනිද? ඕනද? දෙන්න හාමුදුරුවනේ. දෙන්න ඕනේ. නැත්නම් ඕනද කවන්නේ. සෙන්සිරි මතකද එහෙම එකක්? මොකක්ද හාමුදුරනේ? දැන් මම මොකද කිව්වේ? මේකෙන් බෑ එකක් දෙන්න මගේ කම්පියුටරේට වදින්නේ. නැත්තම් නේද හුණු පොට්ට පාර දෙනවා. නේද? මට මතකයි. කවුද? කවුද? නම කියන පැටිය? ටීක්සි. ටීක්සි නේද? කො? ඔව් හාමුදුරනේ. ටීක්සි ඇවිල්ලා දැන් දවස් කීපයක් මං හිතන්නේ සංගායනා කරද්දි නේද ආවේ? ඔව් හාමුදුරනේ. කියන්න බලන්න. හොඳයි යා. පරණ ගෝලේ කාටවත් මතක නෑ. උන් වැඩි අත් ලැජ්ජාවී බෑ. කියන්න කෙල්ලේ? දින් ආනන්ද යා. අම ලියන්න ගින්න. මං සැරියුත් ඊට පස්සේ සංකස්සප අං අනුරුද්ධ කුද්දොක්කොම හරිද? ඔච්චරයි. දැන් අර මේක දැන් මට ඕක පාඩම්. හරිද? මට සමහරවිට පැටලෙච්ච ඒවා මම ඔක මතක් කරනවා. ඉතින් මම ඔයාලට ඒක ඒ විදිහටම එලෙසම පවතී කියලා මං හිතන්නේ නැහැ. ඉතින් ඔයාලගේ චින්තන මේ ශක්තිය වෙනස් නේ පුතේ. හරි? ඒක මං දන්නේ නැහැ. නමුත් මං ඒක කියනවා. ඒක ගන්නා සහ තියා ගන්නා එක ඔයාලගේ වැඩක්. හරි? මොකද්ද මේකෙන් කියන්නේ? මේ දීඝනිකායේ දීඝනිකාය කාටද කිව්වේ? ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හිමිප්‍රදාන ශිෂ්‍ය පිරිසට තමයි දීඝනිකාය බාර දුන්නේ. ඒකයි එහෙම කියන්නේ. ඒක මගේ එකක් හින්දා. මං කියලා කියන්නේ මේ මං කියලා කියන එක අදහස් ගන්න මොකද්ද? මජ්ක්‍ධිම නිකාය. මයන්නේ අර අරකේ තියෙන දීපම් මචං කියලා අපි කියන්නේ. එතකොට මජ්ක්‍ධිම කාටද? සැරියුත් හිමි සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද? සංකස්සප සං කියලා කියන්නේ මොකටද? සං යුක්ත නිකායනේ. කවුද? කාශ්‍යප හිමි. මහා කාශ්‍යප හාමුදුරුවෝ. අං අනුරුද්ධ කියලා කියන්නේ අංගුත්තර නිකාය. කවුද? අනුරුද්ධ හිමි. ප්‍රධාන ශිෂ්‍ය පිරිසට. ඒ කියන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පරම්පරාවට. හරි? ඊට පස්සේ කුද්දකම් කියලා කියන්නේ කුද්දක නිකාය සියලු දෙනාට ඔක්කොටම කටපාඩමින් අරගෙන යන්න තමයි හදලා දුන්නේ. ඕම තමයි කතන්දරේ. හරිද? ඔයාලගේ නැද්ද පුතේ? ඔයාලද පාඩම් කරන තැන ඔයාලගේ කාමරේ එහෙම විශේෂ මොනකුත් විශේෂ දේවල් ගහලා නැද්ද?
ලොකුවට සාමාන්‍යයෙන් ලොකුවට කියන්නේ ලොකුවට කියන මහා ලොකු අපි කියන්නේ පිස්ටල් බෝඩ් විසිල් බෝඩ් වල නෙමෙයි යා. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ මොනවද? අපි කියන්නේ පොලිස් කැප් කොල කියලා කියන්නේ. සාමාන්‍ය විශේෂ තැන් තියෙනවානේ. අපිට පාඩම් නොහිටින තැන් අවස්ථා ලෝ දැන් මොනවද ගණිතය විද්‍යාවෙත් තියෙනවනේ ඒවා. ඉතිහාසයේ සමහර දේවල් ඒවා මේ විභාගේ කාලෙට ඉතින් මං හිතන්නේ අම්මලා එපා කියයි කියලා. හරිද? විභාගේ කාලෙට ඕවා ගහන්න බිත්තියේ. ලියලා ගහන්න බිත්තියේ. එතකොට නිකන් ඉන්න වෙලාවට බැලෙනවා ඕවා. නිකන් ඉන්නේ නැහැ. නමුත් ඕන අපි තියෙනවනේ සාමාන්‍ය හැම වෙලාවෙම මේ පොත අතේ තියාගෙන නේද ඉන්නේ නෑනේ. නමුත් ඕවා සමහරවිට බැලෙනවා අපි. හරිද? බැලෙනවා. ඒ නිසා මං එහෙම කරා. A level කරන කාලේ මං එහෙම කරා. හරිද? මේ මගේ කාමරේ. මුගේ කාමරේට ආව නිකන් මොකක්ද වගේ හාමුදුරු කියනකොට. මං එහෙම ගහලා තිබ්බ ගොඩක්. කාමරේ පුරාම. හරිද? ඒක සාර්ථකයි. මං හිතන එක සාර්ථකයි කියලා. මං ගොඩක් වෙලාවට නිකන් ඉන්නවා මං ඒක බලනවා එහෙම. හරි. එහෙනම් ඒ නිසා මං ඔයාලට කියන්නේ ඒක නරක නෑ. තමන්ගේ අරමුණ ගහලා තියාගන්න ඉස්සරහා පේන්න. හරි? තමන්ට පුළුවන් කියන එක හැම වෙලාවෙම පේන්න තියාගන්න. බෑ කියන එක නෙමෙයි. මම මේ අරමුණ කොහොමද සාර්ථක කරගන්නවා. ඉෂ්ට කරගන්නවා. මට පුළුවන්. හරි? මාව වළක්වන්න, මාව වටන්න කාටවත් බෑ. නිසා මගේ වීරයා මම තමයි වෙන කවුරුත් නෙවෙයි කියන එක හොඳට ඔළුවට ඒක තියාගන්න. ඒක ගහලා තියාගන්න කමන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම Tamanට මෙනෙහි වෙන්න තියාගන්න. ගැටලුවක් නැහැ. ඒක Tamanටම ලැබෙන මොටිවේෂන් එකක්. හරි? ජනෙල් වලත් ඇලෙවලු. කවන්නේ නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. ජනෙල් වල කවන්නේ. ඒ වගේ විශේෂතේ ඒ කියන්නේ හැම විෂයකම තියෙනවනේ. විශේෂයෙන් ගණන් වලත් තියෙනවනේ. හරි? ගහලා තියාගන්න. නරක නැහැ. හොඳයි ඊවා. තියෙන්නේ එක කාරණාවක් මතක් වුණා මොකද? එහෙම එක්කින් ඉතින් බිම්සර හාමුදුරන්ට වයස කීයද දැන්? ඇයි දැන් මොකටද ආන්නේ වගේ වයස? කියන්නේ නැහැ. දැන් කීයක වගේ පේනවද? අවුරුදු 30ක 40ක විතර පේනවනේ. හරිද? එහෙම ආන්නේ 33 අනේ මං එච්චර වයස නෑ නේද? එච්චර නෑ ඊට වඩා බාලයි. මං 96. එතකොට හදා ගන්නොත් ගාන කීයද කියලා. හරි. ආකාශ කොහොමද? එහෙම බැට් කරේ. හරි. හොඳයි. යන්නේ දෙන අපි අරකට. ඉතින් ටිකක් ඉවර කරමු. හරි. 10යි 19 නේ. අපි 8:00ට පටන් ගත්තේ 10:00 දැන් පැය දෙකක් ඉවරයි ඈ. ඇත්තට මට වෙලාව නම් තේරුන්නේ නැහැ යනවා. මම හිතුවා ඔයාලට එහෙම වෙන්න තියයි. හරි. තේරවාදී සම්ප්‍රදායට අයත් 4 වන ධර්ම සංගායනාව හැඳින් වූ නම ඔව් වේගෙන් ගිහිල්ලා කාලේ වේගෙන් ගිහිල්ලා නේද? තේරවාදී සම්ප්‍රදායටත් 4 වන සංගායනාව නේද? මොකක් කියලාද කිව්වේ? අලු විහාර සංගායනාව කිව්වා පුස්තකාරුට. ඒක අපි ඉස්සෙල්ලා ලියාගත්තා නේද? ඒ ගැන වැඩි මේ කරන්න එපා. ಭಾರತයේ සිදු කළ 4 වන ධර්ම සංගායනාව සිදු කළේ කවර නිකායකින්ද? අන්න ಭಾರತයේ සිදු කළ සංගායනාවක් තිබුණානේ 4 වෙනි සංගායනාවක්. කොහමද? ඒක හැඳුන්වුවේ මොන නමකින්ද? මොන අපි කියන්නේ අහන්නේ මොකද? සංගායනාව සිදුවල කවර නිකායද? මොකද්ද නිකාය? කියන්න බලන්න.
සර්වස්තවාදී මහායාන කියලාත් කියනකොට සර්වස්තවාදී සර්වස්ත හරිද? සර්වාස්තිවාදී සර්වස්තිවාදී නිකාය එහෙම නැත්නම් මහායාන සම්ප්‍රදාය නිකායෙන් තමයි හරිය සර්වස්තිවාදී right. එම ධර්ම සංගායනාවට සහභාගී භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය කීයද? එම භික්ෂුන් හැඳුන්වූ නම කුමක්ද? ඒකට සම්බන්ධ වෙච්ච අය ඒකට කොච්චර සහභාගී වුණාද කියලා අහනවා. හරි? එයාලා හැඳුන්වුවා යම් නමකින් කියන්න බලන්න කාටද මතක? මතකද? තීක්ෂි මතකද? සදේව් කියන්න බලන්න. බිම්සර ආකාශ් කියන්න බලන්න. භික්ෂුන් වහන්සේලා ඒකටත් පුතේ 500ක් සම්බන්ධ වෙලා තියෙනවා. කීයද? 500ක් ඒකටත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට කියනවා ඒකට සම්බන්ධ වෙච්ච හැමෝම කවුද? බෝධිසත්වවරු කියලා හැඳින්වුවා. කවුද? බෝධිසත්වවරු කියලා හැඳින්වුවා. ඒ සම්ප්‍රදායේ තියෙන පුතේ රහත් වෙන කතන්දරයක් නෑ. නිවන් දකින්න එකක් එහෙම නෙවෙයි. යාලා කියන්නේ හැමෝම බුදු වෙන්න ඕනි. හැමෝම බුද්ධත්වයට පත් වෙන. ඒකයි බෝධිසත්වය කියලා කියන්නේ. හරි? නිස්සරණය දැකලා එයාලා හැමෝම බුදු වෙන්න ඕනි. බුද්ධත්වයට පත් වෙන්න ඕනි. ඒකයි මේ සම්ප්‍රදායේ ආමුදුරු කසාද බඳින්නේ. තේරෙනවද? එහෙම තියෙන්නේ නැහැ. දන්නේ නැත්තම් දැනගන්න. හරි. හරිය. ඊට පස්සේ බලමු ಭಾರತೀಯ සිදු කළ. හරි 500යි. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ධර්ම ප්‍රචාරය සඳහා ලක්දිවට පැමිණි පිරිසේ නායකත්වයේ ගත්තු හාමුදුරුවෝ අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ. හරිනේ? ඒක දන්නවා. පිරිස දේශනා කළ ලක්දිවට පැමිණි පිරිස දේශනා කළ සූත්‍රය මොකද්ද සූත්‍රය? කියන්න බලන්න. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවා. ඇවිල්ලා දේශනා කරපු සූත්‍රය මොකද්ද කියලා අහන්නේ. ඔක සූත්‍ර කීපයක් තියෙනවා. පළවෙනි දැන් මොකද්ද මේ චුල්ලහත්ති පදූපම සූත්‍රය. මොකද්ද? රාජු ප්‍රධාන පිරිසට දේශනා කරේ චුල්ලහත්ති පදූපම. ඒ කියලා කියන්නේ ඇතෙකුගේ පාද උපමා කරලා. හරිද? ඇතෙකුගේ පාද උපමා කරලා අඩිපාර උපමා කරලායි දේශනා කරේ. චුල්ලහත්ති පදූපම. චුල්ලහත්ති පාද උපමා. يعني කුඩා ඇතෙකුගේ පාසලකුණු අරමුණු කරලායි දේශනා කරේ. ඒකට කියනවා චුල්ලහත්ති පදූපම සූත්‍රය. හරිනේ? තේරවාදී සිව්වන සංගායනා. මේ අපි මේ විස්තර ලියන්න පස්සේ මේ කරගමු. දැන් ටොප් ගියා. හරි. මෙන්න මේ ටික දැනගෝ. දැන් මේවා දැන් මම ආයි කියන්න ඕනේ නැහැ. මම හිතනවා දැන් මේ ඔක්කොම කරලා තියෙන මේ දැන් සම්පූර්ණ කරගන්න ඕන තමයි. මෙන්න මෙතන සමස්ත සංගායනාව කියලා එකක් තියෙනවානේ. ඒක තමයි වැදගත්. ඔයාලා පාඩම් කරගන්න ඕනි මෙන්න මේ ක්‍රමයට. මම මේ ක්‍රමය දැන් කියනවා. හරිද? ඒක ලියා ගන්න ඕකේ පිළිවෙලට ඕම ලස්සනට ලියා ගන්න. දැන් මට කියන්නකෝ දැන් සංගායනා ගැන අපි දැන් කතා කරනකොට හොඳට උත්තර දීපු දරුවෝ හිටියනේ. පුතාලා දැන් සංගායනාව ඔයාලට මතක තියෙන්නේ කොහොමද? මම ඇහුවොත් මේ සංගායනාව කරන්ද කියලා කිව්වොත් ඔයාලට මතක තියෙන්නේ කොහොමද? සදෙව් පුතා. පැටියට කොහොමද ඒක මතක තියෙන්නේ? ඒ කිව්වේ හාමුදුරුවනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මං අහනවා පුතාට පළවෙනි ධර්ම සංගායනාව කියන්න කියලා කියනවා. එතකොට ඔයා කියන්නේ කොහොමද ඒක? සහභාගී වෙච්ච භික්ෂුන් වහන්සේලාම අර කෙටියෙන් විස්තර කරලානේ. ඔව් දැන්
සාමාන්‍යයෙන් අපිට මතකට එන කතන්දරේනේ. ඒ කියන්නේ ඔහේ අර මේ අපි කියනවා නේද? එහෙමනේ. මං අහන්නේ එහෙම නෙවෙයි. දැන් අපි දැන් හිතන්න දැන් ගාථාවක තේරුමක් කියලා අපි කියනකොට කොහොමද කියන්නේ? ඒ පිළිවෙලට අපි කියනවා නේ. ගාථාවක් මොකක් හරි කියනකොට ආන් ඒ වගේ මේ සංගායනාවත් අපිට ලියා ගන්න පුළුවන්. දන්නවද? අන්න ඒක තියෙන්න ඕනේ. එතකොට හරිය මන් දන්නේ මං අපේ අනිත් දරුවන්ට මං හිම පුරුදු කරා මං හිතනවා අපේ මේ දුවල පුතාලටත් මං හිතන පුතේ ඔයාලට ඒක ලේසි වෙයි කියලා. හරි? ඒක මෙන්න මෙහෙම. ඔක මගේ ක්‍රමයක් ආ. මෙහෙමයි. එතකොට ඔක මේ කරන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3ක් ගත වූ තැන සුභද්‍ර භික්ෂුවගේ නොමනා ක්‍රියාකලාපය නිසා මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වත පාමුල සප්ත පරණි ගල් දොරටුව අභියසදී භික්ෂුන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් සත්පසක් පුරාවට පළමු ධර්ම සංගායනාව පැවැත්වුණි. එච්චරයි. එහෙම පුළුවන්ද කියන්න? තීක්ෂි. කියලා ඉන්නද? පුළුවන්ද එහෙම කියන්න? එහෙම මම මේක හාමුදුරුවනේ ඔව් කියන්නේ කතාවක් වගේ හදාගෙනද? අන්න හරි. ඒ කියන්නේ කතාවක් වගේ හදාගත්තම ගොඩනගාගත්තම ඒක පාඩම් හිටිනවා. එතකොට අර ඒක ASCII ඔක්කොම ටික තියෙනවා. එතකොට ලේසි. මන් දන්නේ මම හිතනවා එහෙම ලේසි කියලා. මට ලේසි මන් දන්නේ එහෙම ලේසි. ගොඩාක් කතන්දර එහෙමයි. ඒ කියන්නේ ගොඩාක් දේවල් අපිට මතක තියාගන්න උත්සාහ කරන්න ඕනිම ඒ විදිහට. එතකොට හොඳට ඒක මතක හිටිනවා. ඒක එකපාරකට හිතේ ඒක අමාරු කියලා නෑ. බලන්න එකපාරක් පාඩම් කරලා. පාඩම් කළා නෙවෙයි. ඕක කියවලා තියාගත්තම කීප වතාවක් නිකන් ඉදනු මතක් වෙනවා. හරිද? ඒ යම් කිසි තාලයකට පැටර්න් එකකට ලියාගත්තාම ඒක මතක හිටිනවා. හරිද? දැන් දෙවෙනි එකත් එහෙමයි. තුන්වෙනි එකත් එහෙමයි. ඒතර එකම පැටර්න් එකනේ. එකම පැටර්න් එකට කරුණු ටික. මතක හිටිනවා එතකොට. හරි. මොකද කියන්නේ ලියාගමුද? මොකද කියන්නේ? මෙතුලි මොකද කියන්නේ? හාමුදුරනේ. මගේ නමයි කියන්නේ. කොහෙන් හරි අල්ල ගන්නවා නේ. සුහේලි මොකද කියන්නේ? වහිනවද? සීතලයි මේ පැත්තට. නුවරනේ. සුහේලිට හම්බලා තිබ්බනේ ටියුට් එක. මට දාලා තිබ්බා. හොඳයි. හරි. එහෙනම් ලියා ගන්නකො හැමෝම. දැන් ඔන්න මම මේ නෝට් බලාගෙන නෙවෙයි කියන්නේ. දැන් කියන්න එපායිනේ. මං කියලා දෙන ඒවා කොහේවත් මං එහෙම නෝට් බලාගෙන කියන්නේ නැහැ. හරිද? ඒ නිසා ලියා ගන්න මේ මං ඕන දෙයක් මං එකපාරක් දෙපාරක් කියනවා. එතකොට හොඳට ලියා ගන්න. මහම්මත් කියන හොඳට අහගෙන ඉඳලා ලියා ගන්න. ඊට පස්සේ අන්තිමේට කියන පස්සේ මයින් අහන්න එපා. හාඳුරණිය අරක මොකද්ද? අඬගන්න එපා හරිද? ඒ කියන්නේ මං එහෙම නෝට් බලන් එහෙම මට නෝට් කියවන්න අවස්ථාවක් නෑ. මගේ සිරිත ඒක ලොකු කමකට නෙවෙයි පුතේ කියන්නේ. මට එහෙම පුරුදු නෑ බං. හරිද? එහෙම බෑ මට. මොකද මම ඒක මට ඒ වෙලාවට එන මේක තමයි මං ඔයාලට කියන්නේ. උත්තරේ හරි. නමුත් අර ඒ ශෛලි වෙනස් වෙනවා. දැන් මේ උත්තරේ හරි. මේක ඉතින් මගේ ඔළුවේ තියෙන එක මම දන්නවනේ මේකේ තියෙන අපි කියන්නේ ස්ට්‍රක්චර් එක මම දන්නවනේ. ඒක තමයි හරි. හරි. ලියන්න බලන්න පළවෙනි එක. පළවෙනි සංගායනාවේ තියෙන ඉස්සලා තියෙන. හරි. ප්‍රථම ධර්ම සංගායනාවට මේකට හේතුව. එතනට එන්න ඕනේ. හරි. ලියා ගන්න බලන්න. ඕක අරක වෙනස් කරන්න පුළුවන්. සුභද්‍ර හාමුදුරන්ගේ කතන්දරේ මුලට දාන්නත් පුළුවන්. නෑ අරම දාගමු. මොකද්ද? සම්බුද්ධ පරිනිර්වාණයෙන්
තුන් මසක් ගිය තැන. තුන් මසක් ගිය තැන. තුන් මසක් ගිය තැන. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන. හරි නේද? සුභද්‍ර හිමියන්ගේ සුභද්‍ර හිමියන්ගේ සුභද්‍ර හිමියන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසා වැරදි ක්‍රියාකලාපය නිසා මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර වේභාර පර්වත පාමුල වේභාර වේභාර පර්වත පාමුල සප්ත පර්ණි ගල් දොරටුව අභියසදී සප්ත පර්ණි ගල් දොරටුව අභියසදී සප්ත පර්ණි ගල් දොරටුව අභියසදී භික්ෂුන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් භික්ෂුන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් සත්මසක් පුරාවට පළමු ධර්ම සංගායනාව සත්මසක් පුරාවට පළමු ධර්ම සංගායනාව පවත්වන ලදී. සත්මසක් පුරාවට පළමු ධර්ම සංගායනාව පවත්වන ලදී. හරි? හරිද? කවුද අපේ දැන් අහනවා අනිවාර්යයෙන් මම දන්නවා මම අහනවා. දිනායා කෙල කො දිනායා
විනායා සනුදිනි නේද? සෙනේසා සෙනේසා ඔව් නෑ සෙන්සි ඔව් හාමුදුරනේ. හරි ලියාගත්ත එක කියන්න ලියාගත්තු එක කියන්න මම ලියාගත්තේ නෑ හාමුදුරනේ. අරමුකෝ ඇයි හාමුදුරුවෝ කිව්ව ටියුට් එක ගෙනාවෙන් පස්සේ ලියාගන්න කියලා? අයියෝද සිරිසේන කිව්වද ඉතින් දැන් කිව්වේ ටියුට් එක ගෙනාවෙන් පස්සේ ලියාගන්න කියලා. ටියුට් එක ගෙනාවේ නෑ තාම. ටියුට් එක ගෙනාවට පස්සේ ලියාගන්න දැන් මොකොත් ලියාගෙන තියාගන්න ඕනේ නැද්ද? ඉතින් හාමුදුරුවනේ කිව්වේ ටියුට් එක ලියාගන්න කියලා. හරි 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 හා ඉතින් හරි තීක්ෂි ලියාගත්ත පුතේ ඔව් හාමුදුරනේ. කියන්න බලන්න හොඳ ළමයා කිය ඉක්මන කිය කො කෝ කියන්න ලියාගත්ත එක බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව සුභද්‍ර භික්ෂුවගේ නුසුදුසු වචන හේතුවෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේබාර පර්වතය පාමුල සප්තපර්ණි ගුහාද්වාරය අභියස ආනන්ද උපාලි තෙරුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්ද තවත් 500ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්ද මාස 7ක් මුළුල්ලේ පැවැත් වූ සංගායනාව ප්‍රථම ධම්ර සංගායනාව වේ. එය පංචසතිකා සංගීතය නමින්ද හඳුන්වයි. මේ මං එහෙම එකක් කිව්වේ නෑනේ ඔය කොහෙද විචාරද කියන්නේ මල් ලිව් එක තමයි කිව්වේ හාමුදුරනේ. ඉතින් මම මොකද්ද කිව්වේ එතකොට ඔයා ඊට කලින් මේක ලිව්වද කෙල්ල ඔව් හාමුදුරනේ. ඒක මිසක් හරි ඒක වැරදි නෑ හොඳද ඒක වැරදි නෑ එහෙම එකක් කියන්න වැරදි කියලා කියන්න බෑනේ හොඳයි ඒක එහෙම ප්‍රශ්නයක් නෑ මං ඉතින් මම ලියාගත්ත එකට මොකද උනේ කියන්නේ හරි හොඳයි මෙතුලි තව කෙනෙක්ගෙන් අහමු කියන්න. අන්න හරි කියන්න බලන්න හොඳ ළමයා වගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3 මාසක් ගිය තැන සුභද්‍ර හිමියන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසා මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේබාර පර්වතය පාමුල සප්තපර්ණි පරිණි ගල්දොරටුව අභියසදී භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් සත්මසක් පුරාවට පළමු ධර්ම සංගායනාව පවත්වන ලදී. හරි නේද දැන් කවුද හරි ඊට පස්සේ කවුද අපේ තීක්ෂි කියලා හොඳට විස්තරය තිබුණා මම මේ අර කෙටියෙන් මතක තියාගන්න බෑ නේද හරි තීක්ෂි අවුල් ගන්න නැහැ හරිද හොඳයි යා මම තරකයි කිව්ව නෙමෙයි යා එහෙම හිතන්නේ හන්ද නැත්තම් තීක්ෂි අයියෝ මන් ලිපික හොඳ නැහැ එහෙම හිතන්නේ හරිද ඒක හොඳයි ලස්සන ලියලා තියෙනවා ඒ කියනකොට චුට්ටක් අතන් ඇති මේකයි මම කියන්නේ හරි නේද එහෙනම් ඒක අහන්න ඕනේ නැහැ රයිට් මේ අපි මෙහෙම කරමු දැන් අදට ඇති කියලා මම හිතනවා ඒ කියන්නේ දැන් 10ක් මාරත් වෙලානේ
අදට ඇති කියලා මං හිතනවා. හරිද? ඒකේ දාන්නේ. හරි. නේද? මං හිතනවා අදට ඇති කියලා. එහෙම කරමු. රයිට්. එතකොට ඉරිදට සමහරවිට මම තව එකක් දාන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් ඉතින් මට එහෙම බොහෝ වෙලාවට ලොකු නිශ්චිත වෙලාවකට වඩා මට එහෙම එකක් නැහැ. හරිද? මං ගැන එහෙම හිතන්න එපා. අයියෝ හන්ද කිසි වෙලාවක් නැහැ. එහෙම දාන්නේ නැහැ. මං එහෙම නෙවෙයි. අපිට පුළුවන් වෙලාවට පැය හරි අපි ඉක්මනට මේ ටික කරමු. එහෙම එකක් නැහැ. හරිද? මේ නිසා අපි එහෙම කරලා මේ ටික ඉවර කරලා ඊට පස්සේ අපිට පේපර් ටිකක් එහෙම කරන්න එපායිනේ. කොහෙන් ආවත් මේ ජූලි වල දෙවැනි වාර විභාග. ඒකට කමන්නේ. ඒකට ගැටලුවක්. ඒකට බය වෙන්න එපා. ජූලි වල නෙමෙයි හෙට දෙවෙනි වාර විභාගය කියන්නේ. ක්ලාස් කරන්න අම්මා. හරිද? හොල්ලා. කවුද කිව්වේ? දැන් ජූලි වල දෙක කියලා දිනනවා කියලා? කො? මම ආකාශ කිව්වා. ආකාශ. හරි. දැන් මම මේ සූදානම් කරන්න දෙවෙනි වාරේ නෙමෙයි. ඒක ඕ ලෙවල් වලට. හරිද? ඒ වුණාට අපි දෙවෙනි වාරේ ලඟ වුණාම හැමෝටම ඒ අදාළ පාඩම් වලට අදාළ මේ දැන් ඔය ටියුට් එන්නේ දෙවෙනි වාරට අදාළ ඒ ගැළපෙන විදිහට තමයි පාඩම් ටිකේ ටියුට් එන්නේ. එහෙමයි අපි කරන්නේ. එතකොට ඒකට ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරිද? මේ කොහොමද අපි දැන් පාඩම් මං හිතන්නේ 13ක් ඉවරයි. 13ක් ඉවරයි. මගේ මතකෙ එහෙමයි. 13ක් කියලා කියන්නේ තව කීයද? තව 3යි තියෙන්නේ. දෙවෙනි වාරට අදාළව. හරි? ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. හරිද? හාමුදුරු දෙවෙනි වාරේ පාඩම් ටික කරන්නේ නෑ බය වෙන්න එපා. හරි එහෙම එකක් අවුලක් තියෙනවා නම් අපි තව දවසක් දාගෙන කරමු. ඉවරනේ වැඩි නේද? හරි. අපි හැමෝම ලස්සනට වැඩි කරමු. එච්චරයි මම ඔයාලට කියන්නේ. හැමෝම එකතු වෙලා. හොඳයි. එහෙනම් අදට ඔය ඇති. නේද? වැඩි ඕනේ නැහැ. ගොඩක් ඕනේ නැහැ. නිසා අදට ඔය ඇති. අපි නිසා මේ වැඩි ටික විදිහට කරගෙන යමු. ඊට පස්සේ තව ටියුට් එකක් එනවනේ. එහෙනම් හොඳයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ආයිබෝවන්. අරසෙමින් ඉන්න. තෙරුවන් සරණයි හඳුරන්නේ. හරි පුතේ. තෙරුවන් සරණයි හඳුරන්නේ. හරි පුතේ. තෙරුවන් සරණයි. හ්ම්